නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨා දට්ඨබ්බං දිට්ඨං නමඤ්ඤති දට්ඨා අදිඨං මඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි දේශනා මාලාවේ තුන්වෙනි දේශනාවටයි මේ ආරම්භක පාඩේ උද්දෘත ඉදිරිපත් කරගත්තේ අද ජූනි මාසයේ 23 මූල ඉදිරියට තියාගත්ත සූත්‍රය දැන් කවුරුත් දන්නා පරිදි ඒ වටිනා ශුන්‍යතා පරිසංයුක්ත දේශනාවක් වෙන කාලකාරාම සූත්‍රයේ ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ එක එක භූමියකදී මහ පොළොව කම්පා කරවමින් ඒ තමන් වහන්සේගේ කියා ගන්න බැරි දේ ඒ කියා ගන්න බැරි පණිවිඩය හැකි ශක්ති ප්‍රමාණයෙන් හැම පැත්තෙම සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරමින් ඉදිරියට අවස්ථාවක් තියෙනවා. ඒකදී ඉස්ලාම සර්වඥාන්සේ තමන්ගේ සර්වඥතා ඥානය විස්තර කරමින් සර්වඥතා භූමිය වශයෙන් යංකෝ වික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාරකස්ස සම්මන බ්‍රාහ්මණ පජාය දික්ඛං සෝතං මොතං විඤ්ඤාතං පත්තම් පරිහිතං අනිතරිතං මනසා තමහං ඥාන කියලා තමන් වහන්සේගේ ඒ ආඥා ශේස්ත්‍රය දැනුමේ මරියාදාව සීමා පෙන්වන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත මේ ලෝකයේ ඒ සෑම කෙනෙක්ම දකින්න ආහන ගන්ධරස පහස විඳින හිතන හිතෙන්පත් වෙච්ච හිතෙන් පරිශ්‍රණය කරපු හිතේ විමසා බලන ලද යම් තාක් තියෙනවනම් ඒ සියල්ල මම දන්නවයි කියලා ඒක තමයි සාත්මඤ්ඤතා ඥානය නැත්නම් කවදා භූමිය වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් එහෙම කාටවත් ලෝකේම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සර්වචන් වහන්සේ යම්තා තමන්ට ඒ විශ්වාසයේ නොවන තාක්කල් තමන් කවදාකවත් ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා සමන බ්‍රාහ්මණයන් සහිත දෙවියන් සහිත ලෝකයේ මම දන්නවයි කියලා කිව්වේ නෑයි කියලා දේශනා කරනවා. නමුත් යම් දවසක ඒක තමන්ට තේරුණාට පස්සේ තමන් ඒක ප්‍රකාශ කර බවක් ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒකම තමයි වෙන වචන වලින් මේකේ සඳහන් කරන්නේ. ඉතින් ඒකට සාපේක්ෂව අපිට නිදර්ශනයක් වශයෙන් පෙන්නන්න පුළුවන් ඒ මෑත ඉතිහාසයේ භෞතික විද්‍යාව පිළිබඳව ගුරුවරයෙක් වශයෙන් නැත්නම් ප්‍රධානම ඥානයේ සංකේත වශයෙන් හිටපු සයිසෙක් නිව්ටන් තමන්ගේ පසු කාලේ කියලා කියනවා මම යම් ප්‍රමාණයක් දන්නවනම් ඒක මේ වැල්ලේ සෙල්ලම් කරන ළමයේ ඒ වැල්ල ගැන දන්න ප්‍රමාණය ගැන විතරයි මේ ඉදිරියෙන් තියෙන මහා සාගරය ගැනවත් පිටිපස්සෙන් තියෙන මහා දීපය ගැනවත් මට කිසිම හැඟීමක් නැහැ කියලා. තමයි මේ පොඩි වැල්ලේ සෙල්ලම් කරන සිප්පිකට් එක සෙල්ලම් කරන ළමයෙක් වගේ මේ පුංචි දැනුමක් මට තිබුණේ කියලා යා Taman ගැන ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවට භගවත්නාංශය කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයේ ඇසීම් දැකීම් විදීම් දැනීම් හිතින් අත්තරන ලද දේවල් සොයා බලන දේවල් හිත මෙහෙවන ලද දේවල් යම් තාක් තියෙනවා සියල්ලම දන්නවා. ඒ වෙලාවට මහ පොළොව දෙදරුම් කෑවයි කියලා කියනවා. ඒකට කියනවා අපි අපේ භූමිය කියලා. ඊට පස්සේ ඒක වර්ණනවා, පෙද ගන්නවා, ඔපනංගනවා ඒ පාඨියන දක්වලා තමන් අභඤ්ඤාසිකය. මම ඒක විශිෂ්ට ඥානයක් දැක්කා. මේ මාතු පිට මිනිසු දකින්නා වූ
මතුපිට දැනුමට වැඩි එක විනිවිදලා දැක්කා. ඊට පස්සේ මම මේක විනිවිද දැක්කා. ඒ කියන්නේ හොඳටම අත්දැකලා විදිතම් කියන වචනේ විනිවිද දැකලා තියෙනවා කියලා මේ පද තුනෙන්ම ඥානාමි අපඤ්ඤාසින් මම විදිතම් කියන වචන තුනෙන්ම මේ සාර්වජනික භූමිය විස්තර කරනවා. ඒ විතර කරලා කියනවා ඒකේ කාටවත් මේක හංගන්න දෙයක් නැහැ. බුදු වුණාට පස්සේ බුදු වෙන්න ඉස්සර කියනකින් අදහස් කරන ඇත්තට මේ සම්මුත ඥානයේ පහළ වෙන චිත්තක්ෂණයේ මේ ටික පොදුවේ ලෝකේ තියෙන දේවල් සාමාන්‍ය මිනිස්සු දකින්නට මහත් දකින්නවා අහනවා ගන්ධරස පහස විඳිනවා හිතෙන් දැනගන්නවා අර කියන විදිහට පස්සම් පරිේෂිතං අනුචාර සම්මනසාගෙන් විදිහට හිතින් මේ වීම සලකා බැලීම් කරනවා. ඒවා හොඳටම ගැඹුර දකිනවා. ඒක මම විනිවිදලා දකිනවා. ඊට පස්සේ කියනවා තමන් නැත්නම් උපට්ඨාසි මම ඒකට හේතු වෙන්න විතරක් නැහැ. මම මේක ඉස්තාවරයක් කරගන්නෙත් නැහැ. මම ඒකට මායින් කරන්නෙත් නැහැ. එච්චරයි මගේ තියෙන සීනාස්රව ගතිය. මේ දැකපු දේ මමයි ඒක මගේ ආත්මය කියා ගන්නා වූ ඒකට නිස්පිතයක් වශයෙන් ඒකට හේතු වීමක් වශයෙන් ඒකට ඉස්තාවරයක් ගැනීම වශයෙන්වත් මම මේ කාටක හිතා ගන්න බැරි දැනුමට කිසිසේත්ම මායින් කරන්නේ නැහැ. එතන තමයි මගේ ශීනාස්ව භූමිය. ඉතින් මේ දෙක සාමාන්‍ය පෘථග්ජනව භාවනා කරන සිල්වන්ත සමාධිවන්ත උපාසක උපාසිකාවක් ගත්තොත් මේක පේන්නේ අපිට ළඟා වෙන්න බැරි තරම් බොහෝමත්ම අති සුවිශේෂී වූ පූජනීය වූ ගෞරවභාවනීය වූ තත්ත්වයක් නිසා මේකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති වෙනවා කියන එක සාධාරණයි. නමුත් කිසිසේත්ම මේ කාලකාරාම සූත්‍රයේ දරුවචනන්සේ වගේ තමන් අනුකරණය වෙනස්. ඒ නිසා මම ගෞරවභාවනීය වශයෙන් දේවත් වේලා සලකන්න ඕනේ, ගාන්ධර්ව වේලා සලකන්න ඕනේ, බ්‍රහ්මත්වයේ සලකන්න ඕනේ කියන්නේ බයක් ඇති කරන්න නෙවෙයි සඳහන් කරන්නේ. මේක තේරෙන භාෂාවෙන් ඕනම කෙනෙකුගේ මේ බීජය තාම මල්තල ගැනීමලා නැතුණාට මෙහෙම දැනගැනීමේ හැකියාවක් සහ ඒ දැනගත්ත දේ පිළිබඳව මායින් නොකරන ගතියක්. ස්ථාවරයක් ගන්න තිගතියක්. අවිරුද්ධව ඒකත් එක්ක කටයුතු කරන ගතියක්. එහෙම නැත්නම් ඒකට හේතු නොවන ගතියක් ඇති කරගන්නවා නම් ඒකට තමයි මේ ක්ෂීනාස්ව අතේ කියලා කියන්නේ. ක්ෂීනාස්ව මාර්ගය කියලා කියන්නේ. ඒ ක්ෂීනාස්ව භූමියේදී සත්‍යචරණයේ සත්‍ය භූමියේ පෙන්නලා ඒ දැනුම මේසා විශාල දැනුම කෙනෙකුට හිතා ගන්න බැරි දැනුම ඒකට උපස්ථානේ ඉන්නේ නැහැ, මායින් කරගන්නේ නැහැ. එහෙම නැත්නම් ඉස්තාවරයකට ගන්න නැහැ. බැසගන්නේ නැහැ. අභිනිවේෂණය කරන්නේ. එතෙන්දී මේ දැනුම තිබුණාට දැනුම අනිත් කෙනෙකුට හිතා ගන්න බැරි තරම් සුවිශේෂී දැනුමක් තිබුණාට කිසිසේත් මේක පිවිසිලා මේක මම මාගේ කියා ගන්න එක තමයි ශීනාස්ව ගතිය. ඊට පස්සේ සත්‍ය භූමියේදී ඊයේ කතා කරපු විදිහට උන්වහන්සේ කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සමන ප්‍රාර්ථනයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ ඒ දැකීම්, ඇසීම්, විඳීම්, ඉදින් දැනගැනීම්, අත්වීම්, පරිේශණය කිරීම සහ සලකා බැලීම මම දන්නේ නැහැ කියලා කියනවා එක බොරුවක් කියලා. ඒ කිනාස්ත්‍ර වීමේදී මම මේ හොඳ පැත්ත විතරයි ගත්තේ නරක පැත්ත ගත්තේ නැහැ ආදි වශයෙන් මේකේ යම් කොටසක් මම ස්පර්ශ කරේ නැහැ. මම මේ පැත්ත මම මේ පහත් කළ පැත්ත කරගන්න මේක උසස් කළ සැලපවල කිසිම මායින් කිරීමක් නැහැ. එහෙම මම යම් කොටසක් මේකේ දන්නේ නැහැ කියලා කියන එක බොරුවක්. තන් නමස්ස මුසා. එහෙම නැත්නම් මම දන්නවයි නොදන්නවයි දෙකම කියලා පණවන්න ගත්තොත් ඒකත් ඒ වාගේමයි කියලා. දන්නෙත් නැහැ නොදන්නෙත් නැහැ කියලා කිව්වොත් ඒක මට මුසා මට ඒ වැරද්දක් වෙයි කියලා කියනවා. ඒක සර්වඥාන්ත නමකට යලපෙන්නේ නැති වැරද්දක් තමමස්ස කලින්. ඒ ප්‍රදේශයට සඳහන් කරන්නේ සත්‍ය භූමිය කියලා. ඒක මේ අර තමන් ඉදිරිපත් කරපු මතය පුතග්ජනෙ ඉදිරිපිට අරස් ප්‍රශ්නට උත්තර දෙන උසාවියට නම් වල විත්තු කූඩේ දෙන උත්තර දෙනවා වගේ නැත්නම් කර්මස්ථානාචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා කමටහන් දෙන්නා වගේ
අර කියපු එකම උන්වහන්සේ කියනවා මම මේක දැකමින් තමයි මේ ක්ෂීණාශ්‍රතත්වයට වර්ධනය නොදක නෙවෙයි. එහෙම නැත්නම් දකින්න දෙකමත් නෙවෙයි. දකින්නෙත් නැහැ නොදකින්නෙත් නැහැ කියන එකත් නෙවෙයි. ඒකට කියනවා සත්‍ය භූමි කියලා. ඒක තමයි ඒ සත්‍යතාවය. එහෙම නැත්නම් මේ සා ගැඹුරු ධර්මයක් තව කෙනෙකුට දෙන්න සංනිවේදනය කරන්න යනකොට ඇත්ත ඇති හැටියෙන් කීම. නැත්නම් ආර්ය වෝහාරය දා කියන දින ඔය විදිහට තමයි. ඒ ටික තමයි අපි ඔය කවුද දවසවල කරගෙන ආවේ. ඒ කියන්නේ චීනාස්ත්‍ර භූමිය සර්වජ්‍ය භූමිය, චීනාස්ත්‍ර භූමිය සහ සත්‍ය භූමිය. අද ඉදිරිපත් කරගත්ත කොටස තාදී භූමිය වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතිකෝ බික්කවේ තථාගතෝ දත්තම්බන් දික්තං නමඤ්ඤති. ඉතින් මේ විදිහට කිව්වට පස්සේ සර්වචනංශේ මේ විදිහට අර තාක් දැනුම තියේදී ඒ දැනුමෙන් කරදරයක් කරගන්නෙත් නැතුව, නඹුවක් කරගන්නෙත් නැතුව, මායි කරගන්නෙත් නැතුව, ස්ථාවරයක් කරගන්නෙත් නැතුව, ළඟට ඒකට හේතු වෙන්නේ නැතුව ඉන්න උන්වහන්සේට පුළුවන් උනේ මේ දැක්මෙහි දුටුවේ දුටු යමක් බැලිය යුතු යමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් යමක් දැක්කට පස්සේ ඒක හිත ගන්නසුරු නම් අපි ඒක නැවත නැවතත් බැලීමෙන් ඒක ෆොටෝ එකක් කරන් තබා ගැනීමෙන් ලොක් කර තබා ගැනීමෙන් ආදී විදිහට ඒකේ අනික් කාට පෙන්නන්නට තමයි නැවත නැවත දැකිය යුක්තක් ඒකේ දකින්න. සර්වත්‍යාසී කියන මුළු ලෝකෙම ඔක්කොම මම දැක්කට එමේ එලවගෙන ගිහිල්ලා බලන්න දෙයක් මේ ලෝකෙ මම දකින්නේ නැහැ කියලා. දැක්ක දේ කියනවා දැක්ක දේ බලන්න දෙයක් නැත්තේ. ඉතින් මේක පිළිබඳ මේ පාඨාන්තර සුද්ධි ගොඩක් ඒ කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ සුද්ධ කළා දීලා තියෙනවා. අටුවාවේදී මේක පිළිබඳව මේ සාමාන්‍ය පු탁ජනෙක් කෙලෙසයිත කෙනෙක් දකින්න විදිහට මම දකින්නේ නැහැ කියන එකයි අටුවාව දෙන්න හදන නිරීක්ෂණය. නමුත් කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපිට තථාගතයන් වහන්සේගේ දැක්මෙහි තථාගතයන් වහන්සේ මේ දුටු දෙෙහි බැලිය යුතු දැකිය යුතු හරපද්ධතියක් දකින්නේ. අදිත්තන්නමයි අනේක මම දැක්කේ අපරාධය කියලා අයියෝ මට මේවා දකින්න උනානේ කියලා කවදාකවත් ඒක නොදකින් කියන්නේ නැහැ. අදිත්තන්නමච්චති. දැක්කබ්බන්න නැති අනික කටට අනේ මේක නම් ගිහලා කොහොම හරි බලපන් කියලා දැකිය යුක්තක් වශයෙන් සර්වචනාංශයේ විසින් අගය කළ යුක්තක් වශයෙන් මෙලෝ දෙයක් මම දකින්නේ. දත්තාරන්න මච්චති එහෙම කෙනෙක් දැකපු මිනිහෙක් කියලාත් මම බාරගන්නෙත් නැහැ. මේ මම දැක්කා බත් බලාපන් කියලා වගේ ඒ දකින්න පුද්ගලයෙක් මම දකින්නෙත් නැහැ. දකින්න දේ දැකිය යුතු හරෙකුත් නැහැ. මේක නොදකින් කියලා දෙයක්වත් නැහැ. මේක දැකිය යුතුයි කියලා යුතුයකමකුත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. ඉතින් මේක අර තිබුණු කාරණාව තවත් සංකීර්ණ කරනවා. මේක තවදුරටත් මේ ගැඹීරත්වයකට පත් කරනවා. මෙහෙම කළ හැකිද කියනවා. මෙහෙම සාමාන්‍යයෙන් මේ ඇත්තට කෙනෙකුට බලන දේවල් දිහා බලලා මේකට වැඩිය මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් හොඳ දෙයි නැවත නැතිව බැලිය යුතු තියනවාද? එහෙම නැත්නම් මේ නරමුදයි කියලා හිතන දෙකේ නොදකින් කියලා පැත්තට කර යුත්තක් තියනවාද? එහෙම නැත්නම් මේක බැලිය යුතුයි කියලා කපඩා කරගෙන තියාගෙන මතකේ තබාගෙන අනුරත් පෙන්න ගන්න දෙයක් තියනවාද? නැත්නම් මේ බලන කෙනෙක් ඉන්නවද කියන එක. මේ සමතන්ද කියන මේ හතර පොලේදීම එහෙම තමන් වහන්සේගේ තියෙන නොසැලෙන ගතිය ඇති කරගත්තේ බලනවා අපේ ත්‍රිපිටකයේ වෙන නිදර්ශනයක් වශයෙන් ගත්තොත් බලන්නේ අන්ධෙක් දකින්නාසේ චක්කුමාසේ යත අන්ධෝ ඇසෙත් නමුත් ඒ පේන දේ එක පැත්තකට යනවා ඒ දැක්කා ඒක ගියාමයි ඒකට පස්සේ ආයෙ ඒක පිළිබඳව නැවත සලකා බැලීමක් අර්ථකථන දීමක් අපරාධයක මට හොඳට අර දැක බලා ගන්න බැරිම කියලා පශ්චාත්තාප වීමක් අයියෝ මම මේ අසුබ දර්ශනේ දැක්කා අවංගල දර්ශන දැක්කා කියලා පශ්චාත්තාප වීමක් එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙකුට අනේ මේක පොඩ්ඩක් බලා ගන්න කියලා පෙන්වන්න දෙයක් එහෙම නැත්නම් මේ විචි සංසිද්ධියේදී බලන්නේ
ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. ඒ නිසා ඒක හරි මේ ධාදී භූමිය ඒ පෘථග්ජන භූමියෙන් අනිත් පැත්තනේ පෘථග්ජන භූමිය කියලා කියන්නේ දැක්කට පස්සේ අර බයිලාව තමයි. මේවා අල්ලගන්න ඉලා මගේ ගියපල්ලා කියන එකනේ අපි පරම්පරාවෙන් යන දැනුම් සම්භාරයේ තියෙන ඒකනේ. ඒවට අපි ලෝකායත දැනුම කියලා කියන්නේ. නමුත් සර්වඥාන්සේ මේ ලෝකයේ සියලුම දේවල් කියනවා මේ ආවල් දේ නම් මේ දකින්න දේ හොඳක් බලපල්ලා. මෙන්න මේ වටිනවා කියලා ඒ චීනාස්ත්‍ර භූමියේ ඉඳලා බලනකොට එහෙම බලන්න දෙයක් නැහැ. ඒක තමයි අර අපි නිදර්ශනයක් වශයෙන් ගත්තදී සර්වඥාන්සේ හෝ උන්වහන්සේගේ ශිෂ්‍යෙක් කියපේක තමයි ඇසත්තේ නමුත් අන්ධයෙකුසේ කටයුතු කරන්නේ කියලා. ඒකම තාපැත්තෙන් කියනවා දැකීම මතින් නතර කරන්න කියලා. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යතිය. ඉතින් මේ කාරණා දෙකම ධර්මයේ ගම්භීරත්වයේ මේ පොඩි කවි පදයකට පොඩි පාඨයකට සීමා කිරීමක්. ඒකම පොඩක් විස්තර කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දිත්තා දක්තබ්බන්න මඤ්ඤති. මන් දැක් දුටු දෙෙහි දැකිය යුතු හරයක් මට පේන්නේ නැහැ. අදිත්තන්න මඤ්ඤති. මම ඒක නොදක්කන හොඳයි කියලා මම අදහසක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට පිටිබඳව නැචාචක් එන්නේ නැහැ. දක්තබ්බන්න මඤ්ඤති මේකේ බැලිය යුතු දෘෂ්ටි කෝණයක් තියෙනවා නැවත නැවත බලන්න ඕනේ එහෙම හිතෙන්නේ නැහැ. දත්තාරාමඤ්ඤති බලන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. එතකොට ඒක දක්වන්නේ තාදී භූමිය වශයෙන් ඒ වගේම සුතසෝතබ්බංගමඤ්ඤති තමන්ට ඇහෙනදී අනේ මේක නම් අහන්න ඕනේ. මේක තමයි ඇසිය යුත්තේ කියලා එහෙම දෙයක් සර්වඥාන්සේට මේ ලෝකේ තියෙන දෙවියන් සහිත මරුන් සහිත බඹු සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණය සහිත ලෝකේ දේව ප්‍රජාව සහිත ලෝකේ මොනම ඇහිල්ලක් අනේ මේක නම් මේ ඇසි මේ අහපු දේ නම් මෙන්න මේ හරිය කියනවා මේ විදියට මේකේ හර පද්ධතියක් තියෙනවා මණ්ඩයක් තියෙනවා කඨිනාදයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දේ නැහැ යුතුයි. ඒ තරම් මේක අධාර්මිකයි මේක දුමංගලයි කියලා එහෙම දෙයක් නැහැ. ඒ වගේම දැකිය ඇසියම යුක්තක් කියලා මේ ලෝකේ දෙයක් ඇත්තේ නැහැ. එන යමක් ඇහිම සිද්ධ වෙන වෙලාවේදී අසන්නෙක් තථාර එහෙම ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම මුතේ මොතබ්බං විඤ්ඤාතේ විඤ්ඤාතබ්බං මේ සෑම දෙයකටම අර බාහ්‍ය සූත්‍රයේදී දැකීම පමණ නැතර කරන්නේ ඇසීම මතින් නැතර කරන්නේ දැනීම මතින් නැතර කරන්නේ හිතීම මතින් නැතර කරන්නේ කියන එකම දකින්න වෙලාවේදී අන්ධෙක් දකින්නාසේ අහන වෙලාවේදී බීරෙකුට අපි සිංහල කියවන තියෙන බීරෙකුට වීණා ගායන කරනවා වගේ කියලා සම්පූර්ණ එක අහනවා ඔත ඇහුවයි කියලා කිසිසේත්ම ප්‍රතික්‍රියාවක් නැහැ. ආයුධ පිළිබඳව ස්ථාවරයක් ගන්නෙත් නැහැ. මේක මායින් කරන්නෙත් නැහැ. ඒකට හේතු වෙන්නේ යන්නේ නැහැ. ඒකෙන් තමයි අතගාලා ගත්ත දෙයක් ගත්තත් ඒ කිසිම අත්දැකීමක අත්විඳීමක අර තාලෙටම ඒකේ මේ දේ අත්‍යවශ්‍යයි මේක නැතුව බෑ කියලා හර පද්ධතියක් දකින්නෙත් නැහැ. ඒ වගේම මේක දැක්කේ නැත්නම් හොඳයි කියලා මේ අත ගෑවේ නැත්නම් හොඳයි කියලා මොනම දෙයක්වත් ලෝකෙ කොම් කරන්නේ නැහැ. දැකිය යුතුම කොටස මේකයි කියලා කාටවත් පරප්‍රවීණියට කියලා දෙන්න දෙයක්වත් නැහැ. ඒ වගේම මම වින්දා කියලා පුද්ගලෙක් දකින්නෙත් නැහැ. හිතුවා කෙනෙක්ෙත් නැහැ. ඉතින් අන්න ඒ ගුණය ඒ தত্ত্বයේ සර්වඥයන් සඳහන් කරන්නේ ඉතිකෝ වික්කවේ තථාගතෝ දිත්තං සුධම්මතං විඤ්ඤාත දිත්තේසු තේමතේ විඤ්ඤාතේසු ධම්මේසු තාදී ඒව තාදී. ඒ සියලු ධර්මයන් කෙරෙහි නොසලින ගතිය ඒ තාදී ගතිය වචනට දාන්න කියන උදේට තමයි. සාමාන්‍යයෙන් ඔය තාදී කියන ගුණයෙන් තමයි ඔය චීනේ තාවෝයිසම් කියලා වෙනම ධර්ම කොටසක් තිබිලා තියෙනවා. බුද්ධ ආගම චීනට යනකොට තාවෝයිසම් කියනවා. තාවෝයිසම් කියන වචනයටත් ඒ කියන්නේ ස්වභාව ධර්මයේ දිගහැරෙන ක්‍රමය. ඒකේ ඒගොල්ලෝ කියලා කියනවා ඒ නයිසර්ගික තාදී ගුණය මොනම තාලයකට වචන දාන්න බෑ කියලා. වචන දැම්මොත් ඒක තාදී නෙමෙයි.
ඒ තරම් මේක මනසින් මනසට යන්නේ. ඒත් මෙතන මේ තාදී භූමියේදී සර්වචනන්සේ බුදු උත්සාහයක් ගන්නවා. තමන්වහන්සේ මිනිසෙක් වශයෙන් නැගිටලා මේ චීනාස්රෝ තත්ත්වයට පත් වුණාට පස්සේ තාමත් මේ දැකීමේ විශාල ව්‍යාපාර කරන, තාමත් මේ ඇසීමේ විශාල ව්‍යාපාර කරන, තමාවත් මේ ගන්ධ රස පහස විශාල ව්‍යාපාර කරන, තාමත් මේ චින්තන විශාල ව්‍යාපාර කරන කටින් කියනවා උඹලට හිතා ගන්න බැරි තරම් මට තියෙනවා හිතාව මේවා දකින්න, මට අහන්න, මට විඳින්න, මට හිතන්න මොන එකක්වත් මම එකටවත් මම පාලනය කරන්නේ, එකටවත් මම ස්ථාවරය ගන්නෙ නෑ, එකටවත් මම හේතු වෙන්නේ යන්නේ. ඉතින් මේක යෝග ජීවිතයකදී එහෙම නැත්නම් භාවනා දියුණුවකදී අපි මේ පැත්තද කිට්ටු වෙන්නේ, එහෙම නැත්නම් අපි මේ දකින දේවල් අල්ලගෙන, අහන දේවල් අල්ලගෙන, විඳින දේවල් අල්ලගෙන, හිතන දේවල් අල්ලගෙන, ඒක තුලින් තණ්හාවක් වඩන, ඒක තුලින් මාන්නයක් වඩන, ඒක තුලින් දෘෂ්ටියක් වඩන ලෝකෙක ඒ පුතග්ජන භූමියේ ඉඳලා ඒ තාදී භූමියට යන ගමනේදී අපි මොකද්ද උපමානීය කරගන්නේ, විනුන්දන්න කරගන්නේ, අපි ජීවු වෙනවද නැද්ද කියලා. මෙතනදී විතරක් මේ තාදී භූමිය ගැන කතා කරන නිසා කියනවා මෙතනදී විතරක් අනිකුත් ලෞකික සියලුම ළඟාවීම එක බලනකොට මෙතනදී විතරක් Taman ළඟා වෙන්න හදන පරමාර්ථය විපරිණාමයටපත් වෙනවා මේ තාදී ගුණයට යනවා. ලෞකික භූමියේ තියෙන ඉස්තිර පරමාර්ථය කියන්නේ පරමාර්ථය විතර මේ ඉඳලා ඉතින් යන්න හදනවා. ඒක සැලසුම් හදන්න පුළුවන්, ඒවා සමීකරණ තියෙනවා, විවස්ථා තියෙනවා, කලින් ඇතුළ ඇති කරන්න පුළුවන්. නමුත් මේ තාදී භූමියේ තියෙන සුවිශේෂත්වය තමයි Taman මේ යන්න හදන නිවන කියන එකත් භවනා කරන්න අර්ථකථනය වෙනස් වෙනවා. වෙන විදිහට කරනවා ඒකේ අර්ථය විපරිණාමයටපත් වෙනවා. ඒක නිසා භවනා ජීවිතයේ යම් තැනකට ගියයි කියලා කියනවනම් ඒක ඒකාන්තෙම තාදී ගුණයට විරුද්ධ කතාවක්. නමුත් අපේ ජීවිතයේ අපේ අධ්‍යාපනයේ අපේ මේ භෞතික ලෝකයේ හැම වෙලාවෙම සංසන්දනාත්මක දියුණුව කරන ලෝකයේ මේ වාගේ සම්පූර්ණ රැඩිකල් වාදී සම්පූර්ණ විප්ලවීය වූ අදහසක් ඉදිරිපත් කරලා පස්සේ ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි මේක අවබෝධ කිරීමේ තියෙන දුෂ්කරතාවය එකක්. දෙක මේ අවබෝධ කරපේක අවබෝධ නොකරපු කෙනෙකුට කියලා දෙන එක තව එකක්. අවබෝධ කිරීමේ දුෂ්කරතාවය අපිට තේරෙනවා රාහතීමේ තියෙන දුෂ්කරතාවය. අවබෝධ කරපේක තව කෙනෙකුට කියා දීමේ තියෙන දුෂ්කරතාවයේ තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් හම්බ වෙච්චා. උන්වහන්සේ අවබෝධ කරලා දෙනවා කාටවත් කියන්නේ. උන්වහන්සේ ස්වයම්බු ඥානෙම අවබෝධ කරගන්නවා. සම්බුද්ධ කියලා කියන්නේ ස්වයම්බු ඥානෙ අවබෝධ කරා කියන අදහස. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරලා ඒක මනසේ තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. සම්මා කියන වචනේ එන්නේ පුළුල් අර්ථය ඒක. ඉතින් මේ සම්මා සම්බුදුරෙක් ලෝකේ පහළ වීම පහනපත්තු කරලා උස පුළුණක් උඩ තිබ්බා වගේ තමයි. පසීපුත්‍ර ජන්මාංශ නමක් ලෝකේ පහළ වීම පහනපත්තු කරලා පුල්ලෙන් වහලා තිබ්බා වගේ තමයි. එතන බුසලකින් වහලා තිබ්බා වගේ ඒකේ ආලෝකෙ විහිදෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා අතර කොණ්ඩඤ්ඤ වාගේ ස්වාමීන් වහන්සේලා බොහෝ විට පස්සේ බුදුගුණ පෙන්නලා දෙනවා කවදාකවත් කියලා. සර්වඥ ඉස්ලාම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට ඉස්ලාම තේරුම් ගත්තේ. උන්වහන්සේ නිසා සර්වඥන්සේ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කියලා කොණ්ඩඤ්ඤ ස්වාමීන්ගේ මේ අඤ්ඤ භාව සාක්ෂාත් කරන්නේ උදම්මනේ කොණ්ඩඤ්ඤ හඳුන් බුදුආගම. ඊට පස්සේ කාටවත් බණ කිව්වට බණ කියන්නේ ඒ සංනිවේදනය දන්නේ. ඊට පස්සේ ආපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාතපද දෙකයි යවුවේ. ඊය ධම්ම හේතු පබව තේසක් හේතු තථාගතෝ ආහ. කියනකොටම සෝම. කියලා කිව්වා ඊට පස්සේ ජාතිට කිව්වා. ජාති කිව්වා මම මේ ලෝක තරුණ ළඟදී මහත්මිය කෙනෙක්. ඒ නිසා ඔබ වගේ කෙනෙකුට මට බණ කියන්න බෑ. ඒකෝට කිව්වේ මම ඔබ වහන්සේ දන්න තරමින් කියන්නේ මම දහසක් නැයි තේරුම් ගන්නවා.
ඒ වගේම තමයි කියනකොටම ඒක අවබෝධ කරගන්න. ඊට පස්සේ ඉස්සුමුලන්න තරම් විවේකයක් ගන්න දුවන ගිහිල්ලා උපකෝලිත පරිබ්‍රාජක හම්බෙලා මට හම්බුණා ධර්මයේ මට හම්බුණා ගුරුවරේ සාසුනාචාර්ය ඉස්සර වෙලා මෙන්න කාරණාව කියලා ඊය ධම්මා හේතුපබ්බා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමන කියලා ගාතපද 4 කියනකොට උන්වහන්සේට ඒ උපතිස්ස පරිප්‍රාජක වගේ සෝවාන් වෙන්න පුළුවන්. ඒ කුශාග්‍ර බුද්ධිමත් කතියක් තියෙනවා. ඊට පස්සේ සර්වචනාංශයේ ඒ දෙපළට අග්‍ර ශ්‍රාවකකම දෙනකොට සියලුම දෙනා කොණ්ඩඤ්ඤ සාංශ උසුසු කරලා තියෙනවා. මේ සාසනේ ඉස්සල්ලාම සෝවාන් වෙච්ච ඔබ වහන්සේ පැත්තක දාලා බුදුහාමුදුරුවෝ පස්සේ එන කට්ටියට පෙදිල තල දීලා මේ ධර්මසේනාධිපතිකම අග්‍ර ශ්‍රාවකකම දක්ෂිණ ශ්‍රාවක වර්ණ ශ්‍රාවකකම දීම සම්පූර්ණ මූණ බල්ල කරන සැලකිල්ලක්. නමුත් සර්වචනාංශයේ සඳහන් කළ තුවා මේ අවුරුදු කල්ප ආත්ම 500ක් පැවිදි වෙමින් ඒ ප්‍රතිචකෝලිත දෙපොළ මේ ආවේ මේ වගේ ශාසනයක සර්වචනාංශය කියන ධර්ම තමයි තේරුම් ගන්න තව කෙනෙකුට විස්තර කර දීමේ ඒ පුදුමාකාර හැකියාවක් තිබුණා. ඒ නිසා සාහිත්‍ය සාහිත්‍යයේ ඉගෙනීමේ ක්‍රමය හිතා ගන්න බෑ. සර්වචනාංශිකයකට දෙවෙනි එක විතරයි වෙන්නේ. ඉතින් ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වඩා සර්වචනාංශයේ තමයි තාදී ගුණය විස්තර කරනකොට ඒ යොදලා තියෙන වචන මේ අවුරුදු 2600 ඇතුළත විවිධ අර්ථ ભેද වලට එහෙම නැත්නම් පාඨාන්තර දෝෂ වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අවබෝධ කරගත්තේ නැති කෙනෙක් හරියට ඒ වැඩේට බහැලා අවබෝධ කරගත්තේ නැති කෙනෙක් බුදුහාමුදුරුවෝ මේකෙන් අදහස් කළේ මේකයි කියලා කියනකොට සම්පූර්ණ අර්ථයේ රසය නැත්නම් මේ පරිපූර්ණත්වය දැනෙන්න බාධා වෙන්නේ නැහැ. ඒක නම් අනුකම්පා කරන අවුරුද්දක් විවිධ සංස්කෘත ක්‍රම විවිධ පාදන පීඩන මැද මේක ඇවිල්ලා තියෙන හැටි. ඉතින් තියෙන ටිකෙන් අපිට ගන්න තියෙන බුදුරජාණන් වහන්සේ දිත්තේ මත්තන් කියන විදිහට දැකීම පමණින් නැතර කරපන් කියන එක මුන්නන්ති කියලා කියනවා මම ලෝකේ දකින්න තියෙන සේරම දැකලා තියෙනවා මේ එකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය මේ ලෝකේ තියෙන මොනම ධර්මයක්වත් ගෙවදින්න තරම් වැද ගන්න තරම් මගේ කියා ගන්න තරම් එහෙම නැත්නම් අනේ මේ දැකපු එකේ විතරක් හරයක් තියෙනවා කියන තරම් මොනම දෙයක්වත් නැතිනම් මේක ශූන්‍යයි. මේක තුච්චයි. මේක රිත්යි. මේක අනාත්මයි. මේක පරතෝ. ඒක නිසා මේ තියෙන තුච්ච දේ පේනවා කියලා ගන්න මේ පෙනීම හරහා මේ රූප ධර්ම වලින් සිදුවෙන මේ තුච්ච දේ මේක නම් දැකිය යුතුමයි මේක නම් නොදකින් කියලා ලෝකයේ අතර හැම වෙලාවෙම උච්චාරණ පද්ධතියක් තියෙනවා. මේ මංගලයි සුභයි භද්‍රයි මේක කොහොමද බලන්න ඕන. දරුවන්ට පෙන්නන්න, අම්මාපට පෙන්නන්න. මේ දේ නම් අනේ දකින්න උනත් ඒක මහා කරුණයක්, මහා කාලකන්නිකව මේ නොදකින්. සර්වතෙන් මේ කියනවා මේ වෙදිත්තා දක්තාපන්න මඤ්ඤති අදිඨන්න මඤ්ඤති. මේ මම මේ දකින්න සියලු දේ මේක දැකිය යුතුයි කියලා හිතන්නේ නැහැ. මේක නොදකිය යුතුයි කියලා හිතන්නේ නැහැ. දක්තබ්බන්න මඤ්ඤති දැකීම තරම් වටිනා දෙයක් නෙකේ නෑ. ඒකේ තියෙන ශූන්‍ය දෙයක්. ඒ වගේම දකින්න කෙනෙකුත් නැහැ. මේක වෙන විදියකට විස්තර වෙන්නේ අර මම සඳහන් කරන්නේ දීච්ච අනාත්මතාවය පෙන්වන වචන පහක් ත්‍රිපිටකයෙන් අහුලා තියෙනවා. අනත්තතෝ තුච්ඡතෝ හිතතෝ ශුඤ්ඤතෝ පරතෝ. දැන් පුත්තජ්ජනෙක් මේ යමක් තියා බලනකොට ඒ පුත්තජ්ජනය අර සර්වචරණ කියපු විදිහට ඥානාමි කියන විදිහට මත පිටාර්ථයේ දකින. ඒ මත පිටාර්ථයේ දකින්නේ ක්‍රම දෙකක් කරා වර්ණයෙන් සහ හැඩයෙන්. ඒසකට වර්ණ රූපේ කියලා කියනවා. කහණීල රතු ආදී වර්ණ දකින්න වෙනස්කම් හැඩවල වෙනස්කම් දකින්න. මේ වර්ණයේ සහ හැඩය අනුව දකින්න වෙනස්කම් වල තමයි භෞතික විද්‍යාව හැදලා තියෙන්නේ. නමුත් ඒක මත පිට පමණයි. අන්නේ මත පිට දැක්කට දකින්න නිසා පුතත්ජනයා මේකෙන් සමීකරණ ගන්න ඕනේ නිසා
මේක මගේ කියන්න ඕනේ නිසා මමයි දැක්කේ කියන්න ඕනේ නිසා ඒකදී පේටන්ට් රෙකෝඩ් කරන්න ඕනේ අනම්මනම් බිස්නස් කරන්න ඕනේ නිසා දැක්ක දේ තියෙනවා තියෙන දේ මට පේනවා කියන පදනමක තමයි යන්නේ. දකින්න දේ මේ තියෙන දේ මට මේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා. මම හිතන්නේ කවුරක්වත් විරුද්ධ වෙයි කියලා. මොකද ලෝකයේ අපි මේ පදනමේ දෙකන තමයි ඔය මැනීම් අගේ කියන දිගපල්ල මැනීම් ඔක්කොම කරන්නේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා. එතකොට ස්ථාවරයක් ගන්නවා මම දැක්ක දේ තියෙනවා ඒකට සාපේක්ෂව මම මෙතන මම මේ ඇතුළ ඒක බාහිර ඒක එතන තියෙනවා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ස්ථාවරයේ ඉන්න නිසා ඒ මිනිස්සයා ඒකෙන් නම්බුකාර වෙනවා තමනුත් ඒකෙන් නම්බුවක් කර ගන්නවා ඒ වස්තුවට බැඳෙනවා. ඒක නිසා දිගින් දිගට ඒ වස්තුවත් එක්ක ඇති තණ්හාව නිසා නැත්නම් ඒක පිට මේක ඇතුලේ කියන මාන්නේ නිසා ඒක දැක්කේ මමයි ආදි වශයෙන් මමයිනේ නිසා මේ සංසාරේ දිගට තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නවා. නමුත් උදාහරණ කීපකින් සර්වඥාන්සේ ප්‍රශ්න කරනවා මිරිගුව දකින්න මුවෙක් උට පේන්නේ වතුරක්. ඌ අදහසක ඉන්න වතුර එතන තියෙනවා කියන්නේ. තියෙන වතුර තමයි මට පේන්නේ කියලා. ඒක මොහාගේ ඇසට වගේ තමයි මිනිස්සු උනත් ඇහැට පේනවා බොහොම මේ කාන්තාරයක නැත්නම් මේ තාර පාරකට සරාව වැටිච්චාම ඒ සිලිලාරික වතුර නලියන වගේ පේනවා. ඇත්තේ කොච්චර පිහලා බැලුවත් පේන්නේ වතුර වගේ තමයි. ඉතින් මේක පේන්නේ 10 අවස්ථාවක නිසා ඒ වතුරට ආශාවක් ඇති වෙනවා කියන එක අනුකම්ප කරන්නේ නැතුව කරන දෙයක් නැහැ. ඉතින් මේ වතුර අඹාගෙන යන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ මිරිගුව අඹාගෙන යන්න පටන් අරගත්තොත් ඒ ප්‍රධානම වටින දෙයක් තමයි කොච්චර අඹාගෙන ගියත් මිරිගුව සහ අඹාගෙන යන මිනිස්සු අතර තියෙන දුරත්වය කවදාකවත් ලං කරන්න බෑ. දුවන්න ඒක දුවන. ඉතින් අපි පුංචි කාලේ මට මතකයි අපේ අම්මා කියනවා මේ හැන්දාවට ඉර බහගෙන යන වෙලාවේදී රත්තරන් පාට එළිය වැටෙනවා. වලාකුළු වලට ඉච්ඡාවේ පුංචායේ පුරුද්දක් තිබුණොත් වලාකුළු අල්ලන්න යනවලු ජීවගෙන කන්දෝකට. ඒකට ලං වෙන්න පුළුවන් කියන්නේ. ඒ පේන වලාකුළ ඒ හන්දාට පේන ලස්සන ඉර බැසගෙන යන දර්ශනයේට ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කියලා දුවනවලු ඊට පස්සේ. කතාවකට ළඟ. සිටිජයට මේ බොහොම ලස්සන ස්ථිරව තියෙනවා. ඒක කොච්චර ගියත් සිටිජයත් එන්නේ ඇත්තේ. ඒ නිසා පිටිගුවන් බාගෙන යන මිනිස්සයා කොච්චර හතිබෙම ගැන දිව්වත් ලඟ වෙන්නේ නැහැ. නිකමට හරි කියන්නේ ලඟුණත් මොනවද පේන්නේ කියලා ගිහිල්ලා බැලුවොත් මොකද්ද පේන්නේ? තද 10ක් විතර. ඉතින් අම්බාගෙන ගිහිල්ලා මනුස්සයා තාඩිය දාලා තීන් ටිකක් දීලා මැරලා වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා එතෙන්දී අඩු ගන්න එක තැනක පේනවා. ඒක තියනවා වගේ පෙන්වන්නට එතන යමක් නැහැ. නමුත් මෑත ඉඳගෙන ඒක අවබෝධ කරගන්න බෑ. ඒක අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ දරපු කෙනෙක් කියන දෙක අදහගත්තොත් තමයි. දැන් සර්වඥාන්සේගේ තියෙන අර තමහන් ඥානාමි කියන කෙනෙතර වතුර තියෙන බව උන්වහන්සේට පේනවා. ඒ කාන්තර දින 10 ගතිය නිසා උන්වහන්සේට උන්වහන්සේ කියනවා මම කවදාකවත් ඒක මිදුන නොදකින්නේ නැහැ. නමුත් දැක්කට දන්නවා මෙතන තියෙන 10ක් කියලා. ඒ 10 නිසා ඇති මායාවක් බව දන්න නිසා උන්වහන්සේට කවදාකවත් ඒ වතුර දැක්කේ මටයි වතුර දැන් හම්බුනේ මම යන්න ඕනේ වතුර හොයන්න යන්න කියලා කවදාකවත් එළවුමක් එන්නේ. ඒකත් එළවලා යන මිනිස්සු දැක්කම තේරෙනවා එයා ඇයි යන්නේ කියලා කියනවා. අන්න ඉතින් මේ තියෙන දේ දකින්න දේ තියෙනවා කියන අදහස ඔය මිරිගුවේදී සර්වඥාන්සේ පෙන්වන සංඥාව මරිචුකෝපමා කියන පෙන්නනවා. ඒ වගේම හීනයක් ගත්තා. හීනේදී අපි ඒකාන්තේ මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන වෙලාවේදී අපි එක එක චරිත රංගපානවා, කෑම කනවා, රණ්ඩු වෙනවා, යාළු වෙනවා, හැඟුම් ඇති කර ගන්නවා. ඒක 100%ක්ම සජීවීව තියෙනවා. සමාජ හීනේ නැගිටිනොත් ඉජි ගහලා ඉන්නේ. නමුත් දන්නව නැගිටට පස්සේ ඒක හීනයක් කියලා. ඒ හීනේදී පේන දේ දකින්න දේ පේනවා කියන එක එතෙන්ද සත්‍යයක් වලට අවදි වුණාට පස්සේ පේනවා බේදෝකිට ඒක සත්‍යයක්. දැන් සර්වඥාන්සේ කියලා කියන්නේ නිින්දෙන් අවදි වෙච්ච පුද්ගලයෙක්. ප්‍රබුද්ධ වෙච්ච පුද්ගලයෙක් තමයි පිළිදිච්ච කෙනෙකුට තමයි බුද්ධ කියන වචනෙන් අපි ඒක කෙටියෙන් සඳහන් කරන්නේ.
අනිකතු තාම හීනෙ ඉන්න ගමන් ඒ හීනෙන් වෙන දේවල්කට මගේ අනාගතය හොඳයි මට කියන්නේ දුර්භාග්‍ය සම්පන්න අනාගතයක් මේ සුබ නිමිති දැක්කා මේ හීන නිමිති දැක්කා කියලා මම අල්ලගන්න ගියෝ අවදි ලබනකොට මොකද වෙන්නේ ඒ වාගේ තමයි සර්වඥාන්සේ අර හීනෙන් ඒ මනුස්සයා දකින්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් තුනාට අවදි වෙලා ඒක දිහා බලන දර්ශනීය දෙයක් පෙන්දේ තිබුණේ පෙනුනට ඒකේ තාම පටු පරාසයක විතරයි සිදුවේ. උගාවක් දැන් ඥාණයෙන් දකින්න පුළුවන් ඔය කියන දේ ඒක නැහැ. ඒක නිසා ඒකේ තියෙන මේ ශූන්‍යත්වය ඒකේ බලන හැටියටයි ඒක පේන්නේ කියන එක කතා කරන හැම වෙලාවෙම සර්වඥාන්සේ චෝදනා කරා මේ බුද්ධ ධර්ම කතා කරන්න හදනවා. මේ මුළු ලෝකෙම පිළිගන්නවා තියෙන දේ පේන දේ තියෙනවායි කියලා. නමුත් සර්වඥාන්සේ කියලා කියනවා එහෙම ඒකේ බලන්න දෙයක් නැහැ කියලා. ඒක ශූන්‍යයි කියලා. නමුත් දැන් අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා ඒ හොඳටම ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල එහෙම නැත්නම් ඒ ක්වොන්ටම් භෞතික විද්‍යාව අන්තිමටම ද්‍රව්‍ය පොඩි කරන යනකොට පොඩි කරනවා කියන එක විද්‍යාත්මක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේ මැව්වේ දෙවියන්ාංශයේ ලෝකෙම අවුවේ එකක් කියපු නිසා ඒ උන්වහන්සේගේ දේව නිර්මාණය මේ විදිහට පරීක්ෂණයට ලක් කිරීමට ඒ දේව නිර්මාණවාදී පුදුමාකාර අතුරු ආන්තර කරා. මේ ඒතිෙදි ඔය අපි කියපු තියෙන දේ පේන දේ තියෙනවා කියපු භෞතික විද්‍යාඥයන්ම ඒ තියෙන කොටස අන්තිමට පේන කොටස තවත් අංශු වලට කඩලා අංශුව තවත් ඒකේ තියෙන කොටස් වලට කඩලා හැම එකම බෙදාන ගියාට පස්සේ අන්තිමටම හැප්පුණේ ගිහිල්ලා මේක ශක්ති විශේෂයක් මේ විශ්වගත ශක්තියක් තියෙනවා ඒ ශක්ති වරින් වර රූප බවටපත් වෙනවා වරින් වර ශබ්ද බවටපත් වෙනවා වරින් වර ගන්ධ බවටපත් වෙනවා වරින් වර රස බවටපත් වෙනවා වරින් වර පහස බවටපත් වෙනවා ඒ පත්වීමේ හැඩය ඒ පත්වීමේ ආකාරය පත්වීමේ සංසිද්ධිය බලන්නගේ හැටියටයි සිද්ධ වෙන්නේ ශක්ති ගොඩාක් තියෙනවා ඒ ශක්තිය මේක රූපයක්ද සත්‍යයක්ද ගන්ධයක්ද රසයක්ද පහසක්ද කියලා ඒ බලන පුද්ගලයාගේ තියෙන රුචි අරුචිකම් වල හැටියට තණ්හාමාන දිට්ඨිය හැටියට පරණ කර්ම අනුසේ වේග වල හැටියට ඒ වෙලාවට එනවා මිස සකස් කරන ලද මොකක්වත් මේක නෑ එතකොට මේ ශක්තිය අඩු තියෙන ශක්තිය සහ ද්‍රව්‍ය අතර තියෙන වෙනස තමයි ශක්තිය ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ ද්‍රව්‍ය ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා ඒ කියන්නේ අපි භාවනා කරගෙන ගිහිල්ලා අපිට සංඥාවක් පේන තාක්කල් දැනෙන යමක් තියෙන තාක්කල් අපි ඒක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එන රූප වේදනා සංඥා සංකාර වශයෙන් අපි එකේ කොටස් වලට දානවා. නමුත් ඒක හොඳට බලන්න ඉඳලා මේ රූපේ වශයෙන් ගන්න ආනාපානේ අන්තිමටම ගෙවිලා නොදැනින්න තැනට ආවයි කියලා කියමු. උග වේදනාවක් ගියක් තියෙනවා ඇඟ තියෙන බවට දුක් වේදනා සුඛ වේදනා අන්තිමට අදුක්කම සුඛ වේදනා හරියේ. ඇඟක් තියෙන බව දැනෙන්නේ විඳින්න බෑ. පින්දනයක් නැති තැනට ගියයි කියලා හිතමු. ඒ වගේම ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන අඳුරන සංඥාව හැඳුනුම් ලක්ෂණය 100%ක්ම නැතුණයි කියලා හිතමු. ඒ වගේම දැන් අයිය හුස්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් මම නැගිටලා යන්න ඕනේ. එහෙම නැත්නම් මට සැක පහළනවා කියන දේකුත් අපි නොයෙන්ද හිත හදාගෙන ගියයි කියලා හිතමු. ඒතර විඥාණයට බැනගන්න බැරුව යනවා ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ රූප ධර්මනේ නාම ධර්ම වෙන් කරන්න බෑ ඇතුළතින් පිටත වෙන් කරන්න බෑ හොඳින් නරක වෙන් කරන්න බෑ සාධාරණයෙන් අසාධාරණ වෙන් කරන්න බෑ හරියෙන් වැරද්ද වෙන් කරගන්න බැරි වෙච්චාම විඥාණය පුදුමාකාර මුසුපු භාවයකටපත් වෙනවා අපහසුයකටපත් වෙනවා මොකද මෙතෙක් කල් එයා කෙරුවේම
ඒ ලෝකේ පවතින ඕනම දෙයක් අත්තා මේක රූප මේක නාම මේක හරි මේක වැරදි මේක ධර්ම මේක අධර්ම මේක සාධාරණ මේක අසාධාරණ කියලා හැම වෙලාවෙම දෙයක් වුණොත් කඩ කඩ බලනවා. අනිත් මේ සියලු දේවල් ගෙවන් කෙරුවට පස්සේ එතන රූප වල හොල්මනක් නැතුව යනවා. වේදනාව හොල්මනක් නැතුව යනවා. සංඥා හොල්මනක් නැති වෙනවා. සංස්කාර හොල්මනක් නැතුව විඥාණය කුඤ්ඤ ගහගන්න බැරුව යනවා. එතෙන්දී යෝගාවචරය දන්නවනම් මේ යන්නේ මේ තාදී ලක්ෂණයට මේ යන්නේ අර විද්‍යාඥයා කඩලා තියෙන්නේ අඩු කරලා අන්තිමට ශක්ති බවට පත් කරනවා කියලා දැන් මෙතෙන් තමයි දැනෙන්නේ මේ වෙලාවේදී වේගයක් විතරයි චංචල බවක් විතරයි ශක්තියක් විතරයි නමුත් මේ ශක්තිය කොච්චර ආසරණ වෙනවද කියලා බලන්න කොච්චර තකුමුක් වෙනවද කියලා කොච්චර බය වෙනවද කියලා කොච්චර පදනම නැති වෙනවද කියලා ආනේ තත්වය මධ්‍යම ප්‍රතිපදාවයි මේක දියුණු කරන්නයි අපි මේ සිල් ගලන්නේ මේක දියුණු කරන්නයි අපි මේ ශ්‍රද්ධාව වඩන්නේ මේක දියුණු කරන්නයි අපි මේ සතිය වඩන්නේ කියලා කවදා හෝ යෝගාවචරයේ ශබ්ද වේදනා තියෙන තැනට වැඩිය හොඳයි නැති තැන සංඥා නිමිති ව්‍යංජන අනුව්‍යංජන තියෙන තැනට වැඩිය හොඳයි නැති තැන දැනෙන තැනට වැඩිය හොඳයි නොදැනෙන තැන කියලා කවදා හෝ මේ ගත්ත මූල කර්මස්ථානීය ක්‍රමික භාවනාවක් මාර්ගයේ හොඳ වැඩෙන සත්‍යයක් මාර්ගයෙන් නොදන්නා තැනට ගියාට පස්සේ මේ තමයි මේ ශූන්‍ය භාවයේ බුදුහමෝ පෙන්වන්න හදන්නේ ඒක මේ එකලස ආපු ගමන් ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ එකලස් වෙච්ච ගමන් ඒකේ ශූන්‍යතාවයේ ආවට අපි ශූන්‍යතාවට කොච්චර බයද අපි ඒකට නේද කොච්චර නින්දට වැටෙනවද අපි කොච්චර දෝ ප්‍රශ්න අහලා ඊගාට මොකද කරන්නේ කියලා. දැන් හරියට එන්න ආව දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ මේ ලැබිච්ච දේ පිළිගන්නක නෙවෙයි අපි කරන්නේ ඒකට උණු වතුරක් කරනවා. අමාරු උපයාගත්ත මේ දෙයට හතුරුකම් කරන්නේ. ඒ මොකද අපිට මේ පුත්තක්ජන ඥානෙ ඉක්මවන්න බෑ. මේ තාදී ගුණය එහෙම නැත්නම් උන්වහන්සේ කියන්නේ මේ ඒකෙන් මම නඹුවක් ගන්න යන්නෙත් නැහැ ඒකට මම හේතු වෙන්න යන්නෙත් නැහැ ඒකෙන් මම ඉස්තාවරයක් ගන්නෙත් නැහැ කියලා දැන් මේ කියන ආනාපාන ගෙවිච්ච තැන ඉස්තාවරයක් ගන්න බෑ ඉස්තාවර ගන්න තරක් නැහැ ඉතින් ඒකදී අසරණ බවක් වැටෙනවා කියන එකට අපි කොච්චර කෙලෙස් වලට කැමතිද අපි කොච්චර තණ්හාවට කැමතිද කොච්චර මාන්නයට කැමතිද කොච්චර දෘෂ්ටි වලට කැමතිද කියන එක ඒ දෘෂ්ටි තණ්හා දෘෂ්ටි මාන සහිත හිතකට අර වගේ ශූන්‍ය දෙයක් වීරත්වයට බලන්නවත් හොඳ බණ නැතුව ඒකට මුණ දෙන්නවත් බෑ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ඒකට අනවින කරනවා, අනදර කරනවා, බය වෙනවා, මේක අස්වාභාවික තත්ත්වයක් කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ ඒක අවුල් කරගන්න අර පැලිය පොරදියක් වඩපත් කරගන්න හදනවා. එහෙම නැත්නම් අර අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරන්න හදනවා. ඉතින් ඒ නිසා භාවනා කරන ගමන් මේ වගේ තැනකට යනවා කියන එකත් ලොකු එකලසක්. නමුත් මේ එකලසට යනකොට දැන් මම එන්නේ මේ තණ්හාමාන දිට්ඨිය ගෙවන්නේ. එහෙම නැත්නම් මේ ක්වොන්ටම් ෆිසික්ස් වල වගේ හැම දෙයක්ම අඩු කරන ගිහින් මේ ශක්ති බාටපත් කරන්නයි හදන්නේ. මේ ශක්තියේ තියෙන සුවිශේෂීත්වය තමයි මේ ශක්තියෙන් ඕන දෙයක් මාර්ගය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඕන දෙයක්ම වෙන්නේ මේ ශක්තිය. දැන් මේ ශක්තියගේ ප්‍රාග් අවස්ථාවටපත් වෙලා තියෙනවා. කල් අවස්ථාවටපත් වෙලා තියෙන ඕන දෙයක් වලටපත් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ප්‍රභාවය තියෙන නමුත්පත් වෙලා නැහැ. ඉතින් බුදු දානංශයේ සරලව අපිට කියන්නේ යමක් බාටපත් වෙච්ච දෙයට වඩා යමක් බාටපත් වෙන්න ප්‍රභාවය ඇති කරන වඩා හොඳයි කියලා. නික්ලේශී කියලා. මැටි ගලයක් හදලා පුච්චලා ඒක ඝන බහටපත් වුණාට පස්සේ ඒක ආය හදන්න බෑ. අසර ගන්න බෑ. නමුත් මේ මැටි වල තියෙනවා ඒ කලේ හැදීමේ ප්‍රභාවය. ආන්නේ කලේ මේ මැටි මට්ටමින් තියාගෙන ඉඳිල්ල තමයි මේ තාදී ගුණය කියලා කියන්නේ. ඒක මැටි හදලා පුච්චලා හැඩයක් ගන්න මේක මගේ කියලා ලේබල් ගහගන්න එක නෙවෙයි. ඒකට අවශ්‍ය මූලික තැනට එන එක. ඉතින් ඒක භාවනාවේදී සම්බන්ධ වෙන්නේ ඒ කාය සංස්කාර ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳනකොට. ඊගාට චිත්ත සංස්කාර වේදනා සංඥා දෙක අර විදිහට
දැන කියා ගන්න බැරි මට්ටමට සිවුම් වෙනකොට මේ යන්නේ මධ්‍යම ප්‍රතිපදාට, මේ යන්නේ තාදී ගුණයට, මේ යන්නේ අකණ්ඩක ප්‍රතිපදා, මේ යන්නේ නදාත්මති භාවතේ, මේ යන්නේ සියල්ලෙම මූල ප්‍රභාවයට කියලා දැනගත්තොත්, දැනගෙන ඒක අගය කරනවා නම් ඒක තමයි මේ සූත්‍රයෙන් සර්වඥාන්සේ දෙන්න හදන මේ ගම්මියක වෙන්න ගම්මිය කරලා දෙන්න හදන පරිදි. ඉතින් ඒකේ විදිහට ඒ කියන ශූන්‍යතාවට ගියාම ඒක ආත්මීය වශයෙන් ගන්න දෙයක්. මේ කියන ශක්ති මම කියා ගන්න, මගේ කියා ගන්න ගියොත් මේ හුලක් බදලා අල්ලන්න හදනවා. කොච්චර තටමඬ හැදුවත් මේ හුලඟ අල්ලන්න බෑ. හරි වෙහෙසකටපත් වෙනවා. ඒ වගේ තමයි ඒකට තියෙන රික්තක භාවය. යමක් නැති බව. මේක ඒක බැලුව බැලමට එහෙම රික්තක ස්වරූපේ තුච්ඡයි කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒක මේ පැකට් කරලා තියා ගන්නවක්වත් මම කියා ගන්න දෙයක්වත් නැත්තේ. ඒ වගේම තුච්ඡතෝ රික්තතෝ අනත්තතෝ පරතෝ මේක තමන්ට අයිති නැත්නම් මම කියා ගන්න පුළුවන් අයිති දෙයක් විදිහට මේක අනුන්ගේ දෙයක් විතර බලන එක තමයි. ඒකට දෙන්න පුළුවන් ගැණි උදාහරණ. දැක්ක තමයි නොදැක්කාසේ නැත්නම් ඒ දැකීම මට අයිති කරගන්න ඒක අනුන්ගේ දෙයක් වගේ. එහෙම නැත්නම් අහුණා තමයි තමන්ගේ ගන්න ඇහුණා තමයි. මොකද ඒකෙන් නම්බු කරන්නේ මේක වෙන කෙනෙක් අහුණා වගේ. එහෙම නැත්නම් කන්ද රස පහස වශයෙන් මේ භාවනා කරන ඉන්නකොට ඇඟි කුබි දුවන වගේ දැනුණා තමයි. නමුත් ඒක වෙන කෙනෙක් එකක් වගේ. දැන් මගේ දාඩිය දානවා වගේ නැත්නම් මොන හරි ධාතු මනස්කාරයක් මත වෙනකොට ඒක මේ මගේ කය ඒකට මේව වෙන්න දෙන්න බෑ කියලා ඒක මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් ගත්තොත් ඉතින් දිගටම කමටහන් සුද්ධ කරන්නේ. නමුත් අනුන්ගේ දෙයක් වගේ බලන ඉන්න ගත්තොත් නැත්නම් ආනපාන තුනී වෙලා ගියා. ඒ ආයෙ මතුණා. ඒ මතුණාට පස්සේ මටයි ඒක මතුනේ ඒක මගේ ආත්මය කියන වෙනුවට වෙන කෙනෙකු එකක් වගේ බලන්න පුරුදු වෙනවා නම් එන්නේ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ පරතෝ සංකල්පය එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් වගේ බලන ගතිය නිසා අර Taman කරා පැමිණ තුන ගොඩාක් චිත්ත පීඩා ගොඩාක් දැඩි මානසික ආතති ඒ පරතෝ සංකල්පේ අනුන්ගේ දෙයක් ලෙස බැලන ගතිය ඒ දකින්න දෙයක ඉස්තාවරයක් නොගන්න ගතිය දුරගේ යන්න ගියාම ඒක බොහොම ලස්සනට මේ අපන්නක කියන නැත්නම් අවිරුද්ධ ප්‍රතිපත්තිය ක්‍රියාවක් කරනවා. එතකොට පේනවා මේ සියල්ලම සිදුවෙන හේතු ප්‍රත්‍ය ධර්ම නැත්නම් පටිච්ච සමුප්පාද ක්‍රමයක් තියෙනවා. ඒක එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ පටිච්ච සමුප්පාද ක්‍රමය මමවත් බුදුහාමුදුරුවෝ දුවන එකක් නෙවෙයි. ඒක ලෝකයේ තියෙන ස්වභාවය. මේ සිදුවෙන දේවල් හරි වැරදි වශයෙන් හොඳ නරක වශයෙන් මගේ උඹේ වශයෙන් මම මාගේ වශයෙන් ගන්න යන්නේ පුදුමාකාර චිත්ත පීඩාව පුදුමාකාර අසහන ගති පුදුමාකාර කෙලෙස් පරිලාහ 1000 මේ විඳවන එක සර්වඥාන්සේ දකිනා මුළු උපදින තාක් මේ ලෝකෙ උපදින්නේ මතිමතාන්තරණෝ පවතින දුක නැති වෙන තාක් නැති දුකක් නම් තමන් බලාගෙන ඉන්න රූප ධර්මයේ ගෙවෙනවා කියලා කියන්නේ දුක ගෙවෙනවා. තමන් බලාගෙන ඉන්න රූප ධර්මයේ දිහා අරමුණ දිහා බලනකොට විදීම් ශේෂ්ත්‍රයේ ගෙවෙනවා කියලා කියන්නේ දුක ගෙවෙනවා කියන්නේ. සංඥා, හැඳිනීම්, අරමුණු, නිමිති, ව්‍යංජන, අනුව්‍යංජන ගෙවි යනවා කියන්නේ දුක ගෙවෙනවා. මම මෙහෙම කරන්න ඕනේ අරේම කරන්න ඕනේ කියන තමන් තුළ තියෙන චේතනා, අදිෂ්ඨාන, අබිනිවේෂණ ගෙවිලා යනවා කියන්නේ දුක ගෙවන් කියනවා. මට දැන් ආනාපාන දෙක වෙන් කළ දැනගන්න බෑ. මම මේ හිතනවාද හිතෙනවාද කියලා දැනගන්න බෑ. මම හීනෙකද ගොඩ අවදියේද කියලා මට දැනගන්න බෑ කියන එක ඉතින් විඥානයේ අසරණ වෙච්ච තත්ත්වයක්. මේ විඥානයේ කියන කොක්ක ගහන්න බැරි ගැතිය දුරවන් වෙනවා කියනම දුක ගෙවන් කිරීමක් කියලා දැනගන්නවා කියන එක සර්වඥාන්සේ අභියෝගශීලී ඉදිරිපත් කරන යෝගාවචරයකට ඒ ක්‍රම 4-5කින් ඉදිරිපත් කරන ත්‍රිපිටකයේ මේ සූත්‍රෙ පිට උදාහරණයක් වශයෙන් කියනවා භාවනා කරන ගිහිල්ලා හොඳට Tamande පත්තලව මූල කර්මස්ථානේ ඇතුව හෝ මූල කර්මස්ථානේ ගෙවිලා තේරෙනවා නම්
මේ හිතවිලි ධාරාවල් ගලන. එහෙම නැත්නම් මේ වේදනාව එනවා Tamante එකට පුදුමාකාර දුක් වේදනාව එනකොට ඒක ගන්න අමනාපේ පහළ වෙනවා. එහෙම නැත්නම් බිල්ඩින් එකේ හැපැත්ත හදනවා සද්ද ඇහෙනවා මොන මල කරදරයක්ද කියලා ඒකට තරහයි. ඒ එන වෙලාවේදී ඒක දරන්න පුළුවන් මට්ටමක් නෑ. කොහොමද Taman චේතනාපූර්වක කරන්නේ නැත්නම් මෙවුවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා සලකා බැලීම එක මන්ත්‍රයක්. මේ තමම නේසෝ අමච්චේ නමේසෝ වත්තා. ඒ කියන්නේ මේ ශබ්ද මම නෙවෙයි කියන එක නෙවෙයි, වේදනාව මම නෙවෙයි කියන එක නෙවෙයි, හිතවිලි මම නෙවෙයි කියන එක නෙවෙයි මේ කතාවේ. හිතවිල්ල කෙරේ ඇති වෙන මනාපමනාප දෙක, ශබ්දේ විශ්ය තියෙන මනාපමනාප දෙක, වේදනාව විශ්ය මත වෙන මනාපමනාප දෙක, ඒක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. මේ නේතම්ම නේසෝ අමචින මේසෝ අත්තහ කියන එක පැත්තක්. අනිත් තමාර දැන් වල සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ වෙලාවෙ Tamanට සමතුලිත භාවයක් දැනෙනවා ඒත් සත්‍යයි ඒත් වේදනාවයි ඒත් හිතුවේ නැති අර සමතුලිත භාවයේ ටික ටිකක් හැලහැප්පෙන වෙලාවක් ඇවිල්ලා දැන් මම මොකද කරන්න ඕන කියලා යෝගාවචරයට ඉඩක් තියෙනවා නම් හිතේ ඒ වෙලාවේ කියන්නේ කියලා ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදම් උපේක්ඛා අර සංසුන් ගතියක් පේනවා සද්දත් ඇයි තමන්ගේ සංසුන් ගතිය නිකන් වේදනක් දැයි හිතවිලිත් එනවා ඉතින් ඒක යෝගාවචරය හිතවිලි බලන්න ඕනද වේදනාව බලන්න ඕනද ශබ්ද බලන්න ඕනද කියන සැකේ එනවනම් සර්වඥයන් කියනවා ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදම් උපේක්ඛා මේ සාන්තේ මේ ප්‍රණීතේ එනම් උපේක්ෂා ඒව ආවයි කියලා ගණන් ගන්න එපා. බුද්ධි චීන සමතුලිතයක බලය. අහන්න එපා මොකද මේ තරම් මේ ලස්සන සමතුලිත භාවනා කරන වෙලාවේදී මට වේදනාවක් ආවේ කියලා. අහන්නයි කියක් නෑ ඇයි මට හිතෙන්නේ කියලා. ඇහන්නයි කියක් නෑ මේ ලෝකේ ශබ්ද ඇති වෙනවා. ඒ වෙනුවට ඔබට පුළුවන් උපේක්ෂාවෙන්. එහෙම නැත්නම් කියනවා සති සම්බොජ්ජංග නැත්නම් මේ බොජ්ජංග ධර්ම අතේදීම සති සම්බොජ්ජංගම් භාවේදී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාද පස්සේ ඔබ සතිය වඩපන් විවේකීව කියන සතිය නැති වුණොත් මරනවා බෙල්ල වල දාගන්නවා මොහොතේ පයින්නවා කෝච්චේ පයින්නවා කියලා ඕනේ නැහැ මේ සතිය උපකරණයක් විතරයි තියෙනකොට තියෙන බව දැනගනි නැතිකොට නැති බව දැනගනි මො විවේකීව ධම්මදනවා සතිය තියෙනකොට තියෙන බව දැනගන්න නැතිකොට නැති බව දැනගන්න මූල කර්මස්ථානිනකොට මූල කර්මස්ථාන කියන බව වේදනා සද්ද හිතිනොත් ඒ බව දාන්න. වේදනා සද්ද හිතිලි මූල කර්මස්ථානේ යටපත් කරනකොට ඒ බව දාන්න. ඒ යටපත් කළේ ගියාට පස්සේ ආය මූල කර්මස්ථානේ ඒ බව දාන්න. ආන්නේ විදිහට මේ සත්‍ය විනෝදාංශයක් විදිහට විවේකීව මානසික ආතතියක් නොයනා තාට වඩන එක සත්‍ය කියලා බැමුණන වෙලාවේදී සත්‍ය වේපුල්ල බාටපත් වෙන වෙලාවේදී අඛණ්ඩ සත්‍ය වඩන වෙලාවදී යෝගාවචිත ළඟ තිබිය යුතු ඒ කටගැස්මක් වගේ. ඒක ධම්මවිචේ සම්බොච්චංගයත් වඩන්න වෙනවා විවේක නිසන විරාග නිසන පටිනිසක්කානුපස්සී ධම්මවිචේ කියලා කියන්නේ මේ දේක විනිවිද බලලා දැනගන්න ධර්ම කාරණා. මේ මුගක් වෙලාවට කියනවා මේ ආනපාන බලනකොට ඒ ආනපාන දෙක අතර වෙනස බලන්නේ කියලා. ආස්වාද ප්‍රසආස අතර වෙනස විචක්ෂණ ඥානය. ඒකට ධම්මවිචේ කියලා කියනවා. මීමන්සන බුද්ධිය කියලා කියනවා. විචාර බුද්ධිය කියලා කියනවා. මේ විචාර චෛතසිකේ වැඩ කරන්නේ. ඉතින් යෝගාවචර කියන පුළුවන් තරම් තමන්ගේ විචාර බුද්ධිය වැඩි කිරීම ධර්ම අවබෝධය ලබා ගන්න ධර්මෝජාව ලබා ගන්න ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස බලන්න. එහෙම නැත්නම් ආස්වාදයේ මුල මැද අග බලන්න. නැත්නම් ආස්වාදයේ වැටෙන ධාතු මනස්කාරය බලන්න. ඉතින් තමන්ට තේරෙනවා දැන් හොඳට විවේක වෙලා තියෙනවා හිත. දැන්පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ කිව්වොත් මම මෙතෙන් එනකොට මම ධාතු මනස්කාරය දැක්කේ නැහැ. මම ආනාපානේ මුල මැද අග දැක්කේ නැහැ. මට ආනාපානේ මුලමැද ආනාපානේ ආස්වාද ප්‍රසවාසයක සලකා ගන්න බැරි වුණානේ කියලා මේ ලැබිලා තියෙන විවේකයේ ඉඳගෙන මේ දේවල් මගේ අතින් සම්පූර්ණුනේ නැහැ කියලා කල්පනා කරනවා කියලා කියන්නේ අර ධම්මවිචේ සම්බොජ්ජංගේ විවේකී නිශ්චිතව විරාග නිශ්චිතව වඩන වෙනුවට පොත පෙරල බලනවා මේක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ මේක දැක්කේ නැහැ එහෙනම් මේක මට හම්බුනේ බාල බඩුවක් මේක හොඳ එක නෙවෙයි කියලා අර ඇති වෙච්ච විවේකයට කොනා ඒක කියනවා අර පොතේ ආවල්තන් කියලා කියන එකට පස්සේ මේක එන්න තිබ්බේ මට ආවේ ඒකට ඉස්සලා අලි කචා
මේ ඇවිල්ලා තියෙන මේ දේ පිළිගන්න විවේකීව බලන එක නෙවෙයි තියෙන්නේ. විරාගීව බලන එක නෙවෙයි. ඔක ලක්ෂ වාරයක් ආයෙනවා. ඒකට ওই වෙන පැටර්න් එකට එයි. අනිත් දවසේ වෙන විදිහකට මේක විවේකීව බලන්න දැන් මේ හම්බ වෙච්ච වෙලාවම gediy පිටින් ඉන්න. විරාගීව බලන්න කියනවා මේ ඇති වෙච්ච ධර්ම විචේ නැති වෙනවා. හිත මුසුප්පු වෙනවා. ඒක දිහා බලපන්. එනවා වගේම යනවා. නිරෝධ නිශ්චිතෝ ඇති වෙච්ච වටිනා සතිය නැති වෙන හැටි බලලා කොහොමද අපි සතුටු වෙන්නේ? ලස්සනට ධර්ම කාරණා තේරෙන මේ ධර්ම විචේ නැති වෙන වෙලාවක ඒක බලන්න පුළුවන්. ඔය පසුගිය දවස්වල ඔය ත්‍ස්තවාදී ප්‍රශ්න තියෙන වෙලාවේදී නිදහස් මතධාරී පුද්ගලෙක් මේ ආදාසක් ඉදිරිපත් කරා. මේ ඉන්දියාවේ ආර්ය ආක්‍රමණය සිද්ධ වෙනකොට සිද්ධ වෙන්නේ ඉස්සලා ඉන්දියා පුරා පැතිරලා ඉඳලා තියෙනවා ඒ වගේ නියම ශිෂ්ටාචාරයක් නැති විශාල ජන කොටසක්. ආර්යයන්ගේ තිබුණ තද්දබල සංවිධානාත්මක ශක්තිය ශිෂ්ටාචාරය යුද්ධ ශිල්ප නිසා ඒගොල්ලෝ ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ඉඳලා අර හිටපු ගෝත්‍රික ජනතාව තද කරන පල්ලෙහා තුලටම ගෙනවා. එහෙනම් අනික හැම ජනපදම ආර්ය ජනපද පිටව ගත්තා. පිටව ගන්න එක අපි දකිනවා ශිෂ්ටාචාරي ලොකු දියුණුවක්. මොකද අනාර්ය පැත්ත අයින් කරලා ආර්යයත් ජයගත්තා. ඉතින් අපි ඒකේ ශිෂ්ට ඉතිහාසෙ බොහොම වටිනා ජයග්‍රහණයක් හොඳ පැත්තට දියුණුවක් කියනවා. ඉතින් අපිට බැරි වේද දවසක කවදාද මේ අනාර්ය බුද්ධලියෝ ආර්යයන් ජයගනියෝ කියන්නේ. කොතෙන්ද මොකද කනගාටු වෙන්නේ? අරකදී පාටි දාන්නයි මේකදී මොන දික් කරගන්නයි ගියෝ. ඉතින් මේ ලෝක න්‍යාය ධර්මයේ දන්නේ තුනේ මේ නටන. අපි බොහොම සන්තෝෂ වෙනවා විජේ කුමාර ලංකාවට එනකොට හිටපු ඒ ගෝත්‍රික ජනතාව විනාශ කරලා විජේ කුමාරයා ශිෂ්ටාචාරය පිළිගන්නවා. ඉතින් ශිෂ්ටාචාරය කැඩලා යනකොටත් එහෙනම් ඒ තියෙන්නේ බය. ඊගා වෙන එකටත් අර වගේම සතුට වෙනවා. නෑ මේක අපේ. මේක දැන් කඩන්න දෙන්න බෑ කියන්නේ. කොතනින් පටන් ගත්ත එකද අපේ? ඉතින් ඉස්සලා තිබුණ එක ඊට පස්සේ මේකත් අපේ කියන්නේ බෑ. යෝගී නිසා අපි සතුටු වෙනවා නම් මේ වෙලාවේ ආර්යයන් මේක ජයගත්තා හොඳයි කියලා. අනිත්‍ය ධර්ම දන්න මිනිහා දැනගන්න ඕනේ ආර්යයන් පරදින වෙලාවකුත් තියෙනවා. එතෙන්දිත් එහෙනම් ඒ විදිහට මෙහිටපන්. ඒ නිසා අපිට පුළුවන් වෙයිද මෙච්චර ලස්සනට වඩාගත්ත සතිය දැක්ක දැන කැඩීගෙන යද්දි සතිය නිරුද්ධ වෙගෙන යද්දි විවේකීව බලනින්න විරාගීව බලනින්න පටිනිස්සග්ගානුපස්සීව බලනින්න භාවනා කරගෙන ඉන්නකොට එක ගැස්සිලා වදිනවා මේ තිබුණ සතිය තුනු පට්ටම් වෙලා ගිහලා ඉතින් ඊට පස්සේ නිකටල්ලේ කියනවා හරි වැඩේ මේ නැති වුණා බය වුණා ඊට පස්සේ හැමදාම භාවනා කරන ඉතින් නැතිලා ඉන්නේ. ඒ කියන්නේ හැමදාම සතිය ඇති වෙන පැත්ත විතරයි ඉන්නේ. මේක මල කෙලියක් නේ සතයක් කාසියක් කරන මට රැජිනිගේ මූණ විතරක් තියෙන පැත්ත දීපන් කිව්වට බෝල් ගන්න නැතුව. කුපොරහැක ඒ වෙලාවේ හරවලා දෙනකොට රැජිනිගේ මූණ තිබ්බරක ටොස් කරනකොට අනිත් පැත්තේ පොල් ගහන්නේ දෙකම තියෙන එකට. සතිය ඇති වෙන සුළු නැති වෙන සුළු. ධම්ම විචය ඇති වෙන සුළු නැති වෙන සුළු. ඊට පස්සේ තියෙන බීතිය ඇති වෙන සුළු නැති වෙන. ඉතින් මේ අපේ ආභාවනාවේ තියෙන හැමදාම සතිය එක දිගට වැඩෙන්න. කවදාකවත් එක වැටෙන්නත් බෑ උලම් බයින්නත් බෑ බැටරි ඩිස්චාර්ජ් වෙන්නත් බෑ දිගටම දුවන. ධම්ම විචයත් එහෙමයි දිගටම මේක නගින්න ඊගාවට ප්‍රීතියද පස්සද්ධියද සමාධියද උපේක්ෂාවද ගත්තොත් මේවා සීරම සර්වඥ ලස්සනට පෙන්නනවා කියනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසා විරාග නිසා නිරෝධ නිසා පටිච්චසමුප්පාද කරසී සතිය වඩපන් විවේක නිසා මොකද විවේක කියන්නේ වැඩෙනකොට සන්තෝෂයෙන් බලනවා ඒක කැඩෙනකොට සන්තෝෂයෙන් බලනවා සන්තෝෂයෙන් නැත්නම් නිකම් බලනවා නිකම් බලනවා විරාගිය බලනවා කියන්නේ සතියට රාගයේ අනේ මේක වඩන්න ඕනේ කියලා බැලුවා නම් ඔබ දැනගනි ඔය යන වෙලාවේදී ඒක විරාගීව බලන්න ඒක කරලා හැකි තාදී ගුණයක්. ඒ උපේක්ෂාවේ වටිනා ගුණයක්. නිරෝධ සම්පත්තිය නිරෝධය කියන්නේ නිරුද්ධ වෙනවා. සතිය නිරුද්ධ වෙනවා. දැන් තමයි හොඳටම තේරෙනවා. හිතියා විනාඩි 45ක් විතර භාවනා කරලා දැන් සතිය නැහැ. අර හිතේ තියෙන එකලස නැහැ. ඒ සම්පූර්ණ පුවක් පිටක් ගලේ ගාවගේ පතුරු ගහලා හින්න දූලි වෙලා ඉන්න තැන කූපි ගුලක් පොඩි ඉන්නා වගේ දැනෙනවා.
මිට පොට්ටක ඉස්සලා ෂෝක් සතියක් තිබ්බා. ඉතින් දැන් මේ සතිය අයිස් ටිකක් දිය වෙලා යනවා වගේ දිය වෙවි යන හැටි බලන්න ඉන්න පුළුවන් නම් ඒකට කියනවා තාදී ගුණය කියලා. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියනවා මේ සතිය මම ස්ථාවරයක් කරගන්නේ. සතියට මම හේතු වෙන්නේ නැහැ. මේ සතිය දිය වෙලා යනකොට බලන්න. එතකොට විවේක නිශ්චිත විරාග නිශ්චිත පටිච්චසමුප්පාදන පස්සේ නිරෝධ නිශ්චිත පටිච්චසමුප්පාදන පස්සේ කියන්නේ අරක වඩපු සතිය ගැල්වනයිස් කරගන්නවා. ගැල්වනයිස් කරන්නේ මොකද සතිය තිබුණත් හොඳයි නැතිවත් හොඳයි. එතෙන්දී විශේෂම ගුණය තමයි මේ තාදී භාවයේදී මේ යෝගාවචරය තමන් ළඟ තියෙන මේ වටිනා සතිය ගෙවෙද්දී මැරෙද්දී ඒක දිහා නොසලෙන මනසකින් බලන් ඉන්න ඕනේ. ඇලේකුල කුමාරි තමන්ගේම දරුවා වණී දාලා කොටලා. මේ දරුවා දිහා බලන් ඉන්නවා රාජා අනින් තමන්ගේම දරුවා වණී දාලා පංගිරි දාලා කොටන්න වෙයි. තමන්ගේ ඉස්සරහා මැද්දුම් බණ්ඩගේ බෙල්ල කපනවා. තමන්ගේ ඉස්සරහාම ලොකු බණ්ඩගේ බෙල්ලක් කපනවා. තමන්ගේ ඉස්සරහාම බෙල්ල වලක් දාලා ගිහලා මොකද බෝකම්පර ගංගේ දානවා. ඉතින් වෙන්න තියෙන දෙයක් නෙවෙයි නෝනේ ඉතින් මොකද කරන්නේ? අහකට අධිකලා හත් දෙයියනේ මේ මොකද්ද වෙන්නේ කිව්වත් රජුරණ සාප කරත් වෙන්න තියෙන දේ වෙනවා. ඒ වගේ තමයි සතිය හැදුවා නම් සතිය කැඩෙනවා. කැඩෙන වෙලාවදී විවේක වෙන්න පුළුවන් නම් විරාග වෙන්න පුළුවන් නිරෝධ වෙන්න පුළුවන් නම් පරිණිසකාණ වෙන්න පුළුවන් නම් අර හදනකොට සන්තෝෂ වෙන එක ආගම වුණාට කැඩෙනකොට මේ සමසිතින් බලන එකට කියනවා තාදී ගුණය කියලා. එහෙම නැත්නම් උපේක්ෂාවෙන් කියලා එහෙනම් අනුගේ දෙයක් දිහා බලන්න. මේ මගේ සතිය නෙමෙයි කැඩුනේ. සතියක් කියන ධර්මතාවයක් තියෙන එක හැදෙන සුළු එක කැඩෙන සුළු ඔන්න කැඩෙන සුළු බවට වීරත්වයෙන් යුක්තව නොසලෙන මනසකින් යුක්තව බලන්න ඉන්න පුළුවන් නම් ඒකට දෙන නම තමයි ඒ අවිරුද්ධ ප්‍රතිපදාව. තාදී ගුණය. එහෙව් කතිය කියලා යොකට සිංහලෙන් කියන්නේ. තථාගත කියලා කියන්නේ අන්නේ එහෙව් ගතියටපත් වෙච්ච කෙනා. තථාගතයන් වහන්සේ කියන්නේ උන්වහන්සේට සත්‍ය වටිනාකම හොඳටම තේරෙනවා. මේ සාමාන්‍ය කෘතඥයන්ට තරම්ම තේරෙනවා. ඒ සත්‍ය නැතිලා යන බව දැකීම අභිඥා. අචින දෙයක් නැති. අභිඥාවෙන් බලලා උන්වහන්සේක මට අනිකොල්ල වගේ නෙවෙයි මට සතිය ඇති වෙනකොට තාදී ගුණය තියෙනවා. ඒක නැති වෙනකොට උපේක්ෂා තියෙන තාදී ගුණය. නමුත් ඒක විශේෂයි උන්වහන්සේ තණ්හාමාන විත්‍ති කරන්නේ. අනික් කෙනෙක් සතිය ඇති වෙනකොට ඒක සතුරු නැති වෙනකොට කනගාටු වෙන උන්වහන්සේ හොඳටම තේරෙනවා. නමුත් කිනොමඩ කවදා හරි තථාගත වෙන්න ඕනේ නම් ඔබට කවදා හරි උපේක්ෂාව ඇති කරන්න ඕනේ නම් ඔබට කවදා හෝ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියනවනම් ඔබ කවදා හරි මේ පන්නරේ තියාගන්නේ ඇති වෙච්ච සතිය කැඩෙන එකට අවදි වෙච්ච දවසේ. ඇති වෙච්ච සතිය දැක දන විනාශ වෙද්දී අප්‍රමාද වෙච්ච දවසේ. ඇති වෙච්ච සතිය දැක දන විනාශ වෙද්දී ඒකට එළඹ උත්සන්නව ආසන්නව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක නම් ආදී භූමිය කියලා කියන නොසලෙන බවක් එකේ තියෙනවා. ඒ විදිහට බොද්ධංග ධර්ම හතේදීම සර්වඥාන්සෝයේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදන පස්සේ කියලා මේ ගුණ ධර්ම ආධර්ම අයින් කරලා අධර්ම අයින් කරන්න ගුණ ධර්ම ටිකක් ළඟට අරගෙන ඒ කියන්නේ කට්ටක් අයින් කරලා තව කට්ටක් ගත්තා වගේ අරගෙන මේ හදාගත්ත ගුණ ධර්ම ටික නැති වෙන තැන බලන ඉඳිලි තමයි මේ විපස්සනාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයකට අනුගහිත සූත්‍රයේදී පුංචි උපමාවක් දෙනවා. ඒක සමහර වෙලාවට සමහර උපමාවක් දුන්නු කරුණු වැටෙන නිසා කියන්න පුළුවන් ගොවියෙක් හේනක් වවනකොට ඒ හේනට ගන්න දඬුවට වගේ තමයි කටුවට වගේ තමයි සීලය. ඉස්සලම ගොවිය දඬුවට කටුවට ගන්න තමයි පටන් ගන්නවා. ඊට පස්සේ භවභෝගයට දැම්මට පස්සේ ඒ ඇට වැඩිගෙන එන වෙලාවේදී කන්දත්ත උඩ තියෙන ඇටවලට පොළොවේ තෙත මැදිනා පොඩ්ඩක් බලලා අවශ්‍ය වෙලාවට වතුර දාන එක තමයි සුත අනුග්‍රහිතය කියන්නේ. පළවට වතුර දානවා වගේ හේන් වල සාමාන්‍ය වතුර දෙමිලක් කරන්නේ නැහැ. නමුත් හේන පල්ලේ තියෙන පුංචි වතුර වල වේලෙන ගස් වලට විතර ටිකක් දානවා. බවන්නේ නාමන්නේ වැහි යුතු බත්. ඒ ටික කියන සුත අනුග්‍රහිතය.
ඊට පස්සේ භෝගේ වැවිගෙන එනකොට ඊහා සමානව තනකොළ එනවා තනකොළ ටික ගලවලා භෝගයට විතරක් වෙන්න දෙන එක කියනවා සාකච්ඡානුකයිති කියලා. නරකන ප්‍රතිවල අයින් කළ භෝගෙට ඊට පස්සේ ඒ භෝගේ කොළ වෙලා මකුළු ගල් බැඳිලා ඒකට කියනවා කොළ වෙනවයි කියලා කියනවා ගෝඨාව බැඳෙනවයි කියලා කියනවා. සරුව වැඩි වෙනකොට එතකොට පලිබෝධ වැඩි වෙනවා. මේ කීඩාව සත්තු ඇවිල්ලා අඳුරු තැන්වල මේ පිටර දානවා. එතකොට මේ කීඩාව වතුර අයින් කරන එකට ගහේ ඕනටදී ගොම්මන් වෙන එකට අයින් කරන එකට සමතනුගයි කියනවා. ඒකල විපස්සනා අනුගහිතය කියන එක පෙන්වන්නේ මොකද්ද? ගොවියම තමන් වගේ භෝගේ අනවශ්‍ය අතු කප්පාදු ශීර්ෂේ කපලයින් කරනවා. කප්පාදු ශීර්ෂේ කප්පාදු නැත්නම් ඔය මිදි වගාවේ ඇපල් වගාව, කෝපි වගාව, තේ වගාවේ කවදාකවත් අසන්න කරනවා. ඒ නිසා මේ අවශ්‍ය නැති අතු අවශ්‍ය අතු වලට අවුවටෙන්න හොඳට රාමු ඉතුරු වෙන්නේ අනවශ්‍ය අතු ගොවිය විසින්මයි කරනවා. ඒ වගේ තමයි තමන්ගේ තියෙන මේ වවාගත්ත සතිය, සමාධිය, ප්‍රඥාව එකකටක හේතු වෙන්නේ නැහැ තථාගතයන්. මම සතිමත් අනිගොල්ල සතිමත් නැහැ. මම සමාධිමත් අනිගොල්ල සමාධිමත් නැහැ. මම ප්‍රඥාවත් අනිගොල්ල ප්‍රඥාවත් නැහැ කියලා මේ සමාධි සති සමාධි ගතියව හේතු වෙන්නේ නැහැ. ඒක ස්ථාවරයක් ගන්න. ඒක මම කියාගන්නේ මොකද ඒකේ නැති වෙන හැටි බලන්නත් පුහුණු වෙන්න ඕනේ. ඒ පුහුණු නැතුව තතතාව වෙන්නේ. ඒ පුහුණු නැතුව උපේක්ෂාව වෙන්නේ. ඒ පුහුණු හිත විවේක වෙන්නේ. ඒ නිසා විවේක නිස්සං විරාග නිස්සං කියන එක පැත්තක්. අනිත් පැත්ත තමයි අර කලින් සඳහන් කරපු විදිහට ඒ දුතු මතින් නතර කරනවා. මම මේ විලන්නේ මොන ඥානෙටද අනම්මන ඒ අහන්න යනවයි කියලා කියන්නේ ආයතනාමාන දිට දාගන්න. තමයි භවනාදී මේ වගේ දේවල් දකින්න හම්බුනේ ඉච්චරයි. මොකෝ ඊට වැඩි අර්ථකථන දෙන්න මොකක්වත් නැහැ. ඒක නිකන් හීනක් දක්වනවා හීනෙන් අර්ථ වෙන්නේ මොකද්ද කියන එක ඒ මිනිස්යාගේ තියෙන උත්සුක භාවය නිසා එන එකක් මිසක් හීනවල එහෙම කියන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට নানা ආකාර දේවල් කරනවා එකකින්වත් එක සැරයක් දැක්කට මොනම අර්ථයක් නැහැ. ඔය නැවත දකින්නකොට තමයි ගන්න තියෙන දේ ගන්න තියෙන්නේ. ඒකෙදි යම් නිමිත්තක් යම් අර්ථයක් යම් සංඥාවක් යම් ලාංඡනයක් ආවනම් ඒ සෑම නිමිත්තක්ම සෑම ලාංඡනයක්ම සෑම ව්‍යංජන අනුව්‍යංජනක් ගැනීමක්ම සිද්ධ වෙන්නෙම තණ්හාමාන දිට්ඨි දිගේ කියලා සර්වඥාන්සේ සඳහන් කරනවා. අනන්ත ප්‍රමාණ දේවල් මතුවෙනකොට එකකින් පමණක් අපි සංඥාව ගන්නවා. දිනලා හන්දරයදලා හැදෙන්න ලක්ෂ ගණන් හීන පේනවා. එක හීනයක් විතරක් හිතේ තියාගෙන භාවනා කරනකොට নানা ආකාර දේවල් පේනවා. එකක් විතරක් අල්ලනවා මට මෙහෙම දැක්ුණා මේ මොකද කියන්නේ කියලා. ඒ දේ එහෙම අල්ලන්නෙම තණ්හාව නිසා. ඒ දේ එහෙම අල්ලන්නෙම මාන්නය නිසා. ඒ දේ එහෙම අල්ලන්නෙම දෘෂ්ටි නිසා නිමිත්තකරණය නිමිති ගැනීම අනිවාර්යයෙන්ම තණ්හා මාර්ග දිට්ඨි සිද්ධ වෙයි. ඒ නිසා ඒක තීතන පටන් ගන්න නිමිති ගෙවෙන තැනට එනකොට ආනාපාන නිමිති ගෙවෙන තැනට එනකොට දැන් ඔන්න කාර්ය ගුණයට ඉඩ ලැබෙනවායි කියලා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔය අර කලින් කියාපු විදිහට තමන් වඩලා දේ ගුණ ධර්ම ටික පවා දැක දැන විනාශ වෙද්දී මේවා විනාශ වුණොත් ආයෙ මතුනොත් විනාශ වෙනවා කියන එකට සමමට්ටමේ බලන්න කිය දවසේ අර එහෙව් ගතිය එනවා. එහෙම නැත්තම් තව පැත්තකින් කියව එකක් තමයි ඔය දිත්තමත්ත දැකීම පමණ නැත කරපා. නැත්නම් දැක්කම මොකද අන්ධෙක් වගේ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වෙනවා. කසත්තේ නමුත් අන්ධෙක්සේ ක්‍රියාත්මක වෙනවා. කංගත්තේ නමුත් බීරෙකුසේ ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්තම් සමහර වෙලාවල් වලට සර්වඥාන් වහන්සේ ඒ වගේ කියාගන්න බැරි අවස්ථාවල කියනවා ඒ දෙයට අවිරුද්ධව බලන්න. තමයි ඉදිරිපත් වෙච්ච දෙයට ප්‍රතික්‍රියා කරන්නත් එපා. මේක දකින්න නැති උනේ නැත්තම් හොඳයි කියලා හිතන්නත් එපා. වෙච්ච දේ දිහා අවිරුද්ධව බලන එකට අපි අපන්න ප්‍රතිපදාව කියනවා. එනත සාමීච ප්‍රතිපන්න කියන්නේ තෝක. තමන් කැපි වෙන්න මේ වෙලාවේදී සාධාරණ වෙනිය මම නැගී හිටින්න ඕනේ මේක මම වෙන්න දෙන්න බෑ කියලා අනවශ්‍ය ගෝසා කිරීලක් නෑ. පවතින සාමීච හැටියට කරනවා. අරණ ප්‍රතිපදා විවිධාකාර ක්‍රම වලට සර්වචනාංශේ සඳහන් කරලා තියෙන මොනම ක්‍රමයකින්වත්
මේ වාදාභිමුඛයට යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සාරම්භයේ කියන එකට එක කියන ගැටියට යන්න පටන් ගත්තොත් මොනම යෝගාවචරකමක් නැහැ. මොනම තාදී ගුණයක්වත් නැහැ. මොනම උපේක්ෂාවක්වත් නැහැ. ඒ නිසා අපි වාදාභිමුඛ වෙනවා නම් අපි සාරම්භයේ කියන එකට එක කියනවා නම් ඒ කියන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි තණ්හාවක් නිසා මාන්නයක් නිසා දෘෂ්ටියක් නිසා නතර වෙලා බලන්න ඕනේ මම මේ නගන්න හදන උද්ඝෝෂණය මම නගන්න හදන වාදය තණ්හාව නිසාද මාන්න නිසාද දෘෂ්ටිය නිසාද මේක නැගුවට පස්සේ අපව ගන්න බෑ විදිකම උනාට පස්සේ ගන්න බෑ නමුත් තාදී පුද්ගලයා චීනාසෝ පුද්ගලයා උත්සාහ කරන මේ කෙලස් තියෙන තාක්කල් හැම දෙයකම විරුද්ධ වෙලා වාදාභිමුඛ නගනවා වාද කරනවා ප්‍රශ්න කරනවා සැක කරනවා ශ්‍රද්ධාව කඩා ගන්නවා ඒ හැම දෙයකටම හේතු වෙන්නේ තණ්හා මාන දිට්ඨි මත මේක දැක මේ තණ්හාවෙන් මාන දිට්ඨි වෙන් කරන වැඩ දැකගෙන ඒ දේ කරන්න ඉස්සර වෙලා විචක්‍රමණය වෙන්නේ ඉස්සර වෙලා ඒක නතර කිරීමේ හැකියාව වෙන්න පටන් අරගත්තොත් එදා ඉඳන් තමයි සේක පුද්ගලයා කියලා කියන්නේ. එදා ඉඳන් තමයි මනුෂයා හික්මෙන්න පටන් ගන්නේ. අපි කියනවා සාමාන්‍ය වශයෙන් සෝවාන් වෙලා කියලා. එදායින් පස්සේ තමයි හික්මීම පටන් ගන්න. ඒ නිසා එකකම්ම තමයි කරන්න හදන්නේ මේ තාදී ගුණය උක්‍ර වශයෙන් සම්මා සම්බුද්ධත්වයට පදී බුද්ධ tattwa කරහතන් වහන්සේ නමක tattරපත් නොවුණත් උත්සාහ කරන්න පුළුවන් නම් ඔය කියන විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත එතන මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. එතන මේ අපන්නක ප්‍රතිපදා එතන සාමාන්‍ය ගමේ තුටේ කියන විදිහට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන එක මේක ඉතාමත් ගැඹුරින් ඉතාමත් සූක්ෂම ඉතාමත් උත්සන්නව භාවනා කරනට යෝගාවචරය කරගෙන යනකොට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන ඒ පුළුල් විශේෂ ඉවසීම කියන තනි වචනට වැඩි. ලාභයක් ආවත් පාඩුවක් ආවත් සමගුණය දක්වනවා. දුක් වේදනාවක් ආවත් සුඛ වේදනාවක් ආවත් සමගුණය දක්වනවා. යසසක් ආවත් අයසක් ආවත් සමගුණය දක්වනවා. සපක් ආවත් දුකක් ආවත් සමගුණය දක්වනවා. ඉතින් මේ වගේ මේ අෂ්ටෝක ධර්මයේ වගේ කියන වචන පරිභාෂිත භාෂාවෙන් නැති જાතියකට සංස්කෘතියකට මේ බණ කිව්වොත් මේ බණ කියලා දෙන්න කියන්න උත්සාහ කරොත් මොන තරම් වෙහසක් එයිද කියලා හිතන්න. ඊටදී කොච්චර ලේසිද ජාතක කතාවක් කියලා සාදු කියනවා. ඉතින් අද ලෝකේ පවතින ධර්ම කොටස දිහා බලනකොට වැඩි ඉල්ලුම තියෙන්නේ ඔය පරපතල දේවල් බල ඒව කරන්න බෑ. ඒක නිසා අපිට පින් සිද්ධ වෙන්න මොනවා හරි ලේසි බණක් කියනවා නම් ලේසි. කවදා හරි අපි මේ මගේ හරියන්නේ කරෑරීමේ අධිකුසලට කම්මැලි වීමේ කියන මේ කුසීතකම බිඳලා මේ අස්තෝක ධර්මයෙන් කම්පාන වෙනවා කියන එක අත්තම්බල මුත්තම්බල බවස් යම් කිසි ප්‍රමාණයකට කියලා දීලා තියෙනවානේ. උපේක්ෂා කියන වචනේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවානේ. නමුත් අපි කිව්වොත් ඊළඟට හෝ දෙලක්කාරවොත් මේ උපේක්ෂා කියන නෝන්ජල්කමක් බය අඩු ගතියක් කෙනෙක් ගැහුවොත් ගන්න. දැන්නොත් කරනවා. මම බලා ගන්නම් කිය. ඉතින් මේ ගති තියෙනවා ඒ ලේ රත් වෙන වයසේදී. මොකද තලතුණා වෙනකොට Tamanටම තේරෙනවා. වක්කියරුව කර්ම රැස් කරොත් ඒකාන්තෙම ගවන්න වෙනවා. අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අනුප්පන්නාන පාපකාන අකුසලාන ධම්මාන නෝපාදාය. තාමත් නෝපන් කෙලෙස්. මේ චිත්තසංතානිය ඇති නොවීම පිණිස එක්කෝ උපේක්ෂා කරනවා. එක්කෝ ඉවසන්. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කප්පා නොවීම කියන ධර්මයේ ක්‍රියාත්මක කරනවා. එතන මේ කෙලෙස් ආවේ කණෙන් නෑ වුණා වගේ ඉන්නේ. ඒක ආවේ ඇහෙන්න පොට්ටෙක් වගේ ඉන්නේ. එහෙම නැත්නම් කල්පනා වෙන්න ඒ කල්පනාව එතනින්ම නතර කරනවා. ඒක දිගේ ගියමේ කීම දවසක් වෙන. ඒ වගේම වාදාභිමුඛ වෙන්නේ නැතුව එහෙම නැත්නම් එකට එක කියන්නේ නැතුව එහෙම නැත්නම් බොහොම අවිවේකීව මේ එනේන දේවල් පිළිබඳව මානසික ආතති ගන්න නැතුව බොහොම විවේකීව කරනවා නම් මේ ගුණ ධර්ම මේ වෙනකොට මේ හැම කෙනෙක් ගාම යම් ප්‍රමාණයකට තියෙනවා. නමුත් ගොඩනෙක් ඒක භාවනා දියුණුවක් හෝ තාදී ගුණයක් හෝ දියුණුවක් විදිහට සලකන්නේ.
මොකද ඒක සමාජයේ හිතන්නේ එක නෝන්ජල්කමක් කියලා. සමාජයේ හිතන්නේ බය අඩුකමක් කියලා. සමාජයේ හිතන්නේ කරහැවීමක් කියලා. ඒ සර්වචනanse සඳහන් කරලා තියෙනවා ඔබට මොනම දෙයක්වත් කරලා බේරෙන්න බෑ නේද? පොට්ටෙක් වගේ ඉඳලා දීරෙක් වගේ ඉඳලා මෝඩෙක් වගේ ඉඳලා මලමිණියක් වගේ ඉඳලා හරි කමන්නේ. අතහත්ෝ සමුප්පන්නෝ සයේත මත සාහිතා. ඔබට මේක නම් කොහොම හරි කරන්න කිව්වොත් මලමිණියක් වගේ ඉඳලා හෝ Tamange අර නොඋපන් නොකුස අකුසල නොයිපද වීපින්ස සෙල්ලම් කරන්නේ ක්‍රියා කරන්නේ. ඊට පස්සේ චිත්ත සංතාන දැනටමත් කියන අකුසල දුරු කිරීම සඳහා කටයුතු කිරීමේ කොන්තරත් එක බලන්න පුළුවන් ඉන්නේ ඊට පස්සේ තමයි. නැත්නම් එනේනේව වැඩි වුණොත් ඇතුළේ තියෙන සුද්ධ කරන්න වෙලාවක්. ආන්නේ විදියට ඉස්සරහට යනකොට කියන්නේ භාවනා ගමන ඉස්සරහට යනකොට තමයි තේරෙනවා මේ දේවල් උනාට පස්සේ පශ්චාත්තාප වීම නෙවෙයි මේ ධර්මයේ තියෙන මේ දේවල් මේ විදිහට සියුම්මට වැඩ කරනවා ඒවට නැවත නැවතත් ඇවිල්ලා තමයි පාර දෙන්න නැති විදිහට හැම වෙලාවෙම එළඹ ඉඳලා Taman යමක් දැක්කට ඒ දේ ඔයිට වැඩි දකින්න දෙයක් තව ඇතයි කියලා හිතන්න යනවා. ඔය දැක්චර තමයි. එහෙනම් මේක නොදකින් කියලා හිතන්න යන්නත් ඔය pain on the pain. මේක දත යුක්තක් කියලා ගන්නත් එපා. එතන මේ දකින්න මමෙක් ඉන්නවා කියලා ඒකෙන් ස්ථාවරයක් ගන්නෙත් නැති. ඒක තමයි මේ සભ્ય ක්‍රමයට නැත්නම් සාමාන්‍ය ශාස්ත්‍රීය ක්‍රමයට කියන්නේ. නමුත් මේ දේ අපේ සාමාන්‍ය වචනෙට හෝ සාමාන්‍ය ක්‍රියාවට හෝ සාමාන්‍ය මේ හිතවිලි වලට ලං කරන්න අපි අර ඉපදිච්ච පරිසරය අපේ ඉපදිච්ච සංස්කෘතියෙන් සෑහෙන්න අපිට ඉඟි දීලා තියෙනවා. භාවනා කරන එකට ඒ හැම පැත්තකින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නිකන් දන් දීලා විතරක් නතර වෙන මනුස්සයා, සිල් රැකලා විතරක් නතර වෙන මනුස්සයා, සමතේ විතරක් රැකලා මනුස්සයාට විපස්සනා කරන කෙනාට තරම් මේ තරම් ප්‍රස්තාව ලැබෙන්නේ. මේක වඩා හොඳ අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට ඒ වගේම තොර ඒ විවේක ස්ථානයේ මේ වගේ වෙන් වෙච්ච හුදකලා බවක් එනකොට මේ වගේ වෙන් වෙච්ච විරාමයක් එනකොට උපේක්ෂාවක් එනකොට ඒක පළවෙනි අවස්ථාව දෙකේ තුනේදී කහඳුන ගන්න නැති වෙන්නේ තියෙනවා. නමුත් ධර්මය අහනකොට භාවනා කරනකොට අවස්ථාව ලැබෙයි. ඒක එනකොට ඒකට අනුග්‍රහ කිරීම, ඒකට උපස්ථාන කිරීම තමයි යෝගාවචර විසින් කළ යුත්තේ. නමුත් එතකොට හිත ඥානතන වෙනදී කාටක කියාගන්න බැරි තරමට යනවා. ඒක තාදී ගතිය ලක්ෂණයක්. ඒක වචනින් දාන්න බෑ. ඒ නිසා භාවනා කරන ගමන් මේ බුදුන්ගේ ගුණ අයිති කරන රහතන් වහන්සේලා අයිති ගුණ අපි කවදද කොහොම කරන්නේ? අපි මේ කෙලෙස් කරන જાති අපිට බෑ මේ කියනවා වෙනුවට අඩු ගානේ අර කාය ප්‍රසාදේ සංසිඳනකොට නැත්නම් කාය සංස්කාර සංසිඳනකොට මෙවැනි තත්වයකට අවශ්‍ය වාතාවරණ නේද මේ සැකසෙන්නේ. මම උපේක්ෂාවෙන් ඉඳන් නොසලන මනසෙන් ඉඳගෙන ලැබිච්ච විවේකයේ පුදුමාතරම් වැඩි කරගන්න ඕනේ කියන භාවනා යෝගාවචරයට අවශ්‍ය සරල අදහසෝ මේ බෑග් එකමාරක ධර්ම දේශනාවකින් මට සංනිවේදනය කරගන්න පුළුවන් නම් මම හිතනවා මොකද්ද ප්‍රයෝජනයක් වෙලා තියෙන්නේ. ඒ සියලු දිනාම ධර්මයක් දේශනා කරන ධර්මයක් තමන්ගේ අත්දැකීමත් එකතු කරගෙන ශක්ති ප්‍රමාණය මේක ලං කරගත්තොත් ඉතාම තුනී දෙයක් සියුම් දෙයක් සිද්ධ වුණත් ඒක විශාල ගැඹුරක් තියෙනවා. ඒ නිසා ඒ ගැඹුර ඉබේම හම්බ වෙන්නේ තමන්ගේ අදාළ යෙදවුම අදාළ මෙහෙයුම යටතේ මේ වැඩමුළුවේදී නැත්නම් මේ ජීවිතේදීම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.